අයිබෝන් අදත් සුපුරුදු ලෙන්ගතුකමින් මේ මමද අපේ සොඳුරු කතා බහ අද අපේ චරිතය බවට පත් වෙන්නේ ගේය පද රචක නලින් පලිහේන. අයිබෝන් චරිත මම අපේ ප්‍රවේශය අද දවසේ මේ අවුරුදු 24ක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කරලා අයින් වීම අපරාධ නැද්ද වෙලා ගත්තේ තීරණේ. ඒ කියන්නේ තව ටික කාලයක් ඉන්න තිබ්බා වගේ එකක්. ඔබතුමා කියන මේ කතාවේ දෙපැත්තක් තියෙනවා. හැබැයි නිර්මාණකරණයේදී ඉඩහසර ලබා ගන්න තමයි මම ස්වේච්ඡාවන්ති ක්‍රම යටතේ විශ්‍රාම ගියේ. ඉතින් ඒකත් එක්ක සොඳුරු වැඩ කොටකට අත ගහන්න පුළුවන්. නමුත් ඉතින් රැකියාව. එතකොට නිර්මාණකරණයෙන්ම එතනින් එහාට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තිබුණාද? ඒ තීරණ එහෙම ගන්න මොකක්ද බලපාපු ප්‍රධාන නිමිත්ත? ප්‍රධාන නිමිත්ත ඔබතුමා කිව්වා හරි නිර්මාණකරණයෙන් ජීවිතය ගෙන යන්න බෑ. නමුත් මේ අපේ අර එවකට තිබ්බ වාතාවරණයත් එක්ක අපි මේ ඉංජිනේරු සංස්ථාවෙන් මේ බොහෝ පිරිසක් මේ විශ්‍රාම යන තීරණය කරා. කොයි කාලේ වගේද? 2022 වගේ. මේ අවුරුදු දෙකක් පමණ වෙනවා. ඉතින් මේ අර ඉදිකිරීම් ශාස්ත්‍රය මහා මේ විශාල විදිහට කඩා වැටුණා මේ චරිත මහත්තයා. ඉතින් ඒකත් එක්ක මේ අපේ සංස්ථාවේ මේ බොහෝ දේවල් බිඳ වැටුණා. නමුත් වැටුප් ගෙවීම සංස්ථාව දිගටම කරගෙන ගියා. මේ ඒ අපහසුතාවය ඉතින් හැමෝටම බලපෑවා. මට විතරක් නෙමෙයි. සේවකයෝ ඉන්නවා 3000ක් පමණ. ඉතින් 1300ක් විතර තීරණය කරා මේ ස්වේච්ඡාවන්ති ක්‍රම යටතේ විශ්‍රාම යන්න ඕන කියලා. ඉතින් මට හිතුණා අවුරුදු 24ක් ඒ කියන්නේ මේ තරුණ කාලේ බැඳුණු සේවයට බැඳුණු වෙලාවනේ. ඉතින් මට හිතුණා අවුරුදු 24ක් කරා ගබඩා පාලක වශයෙන් සේවය කරේ. ඉතින් මේ මගේ නිර්මාණකරණයටත් ඉඩහසරක් ලබා ගන්න කියලා මම විශ්‍රාම ගියා. අර ඔබතුමා කියන කතාව ප්‍රවෘත්ති දෙනවා තාම ජීවිකාවට ඒක මේ අත්වලක් උන්නේ නැහැ. යනවා. එතකොට මේ පොඩ්ඩක් ඔය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළේම තව පොඩි කාරණා ටිකක් මට හිතෙනවා මතු කරගත්තොත් හොඳයි කියලා. දැන් 2022 වෙනකොට බිඳ වැටුණා කියන්නේ ස්වර්ණමය කාලයක් තියෙන්නේ නැති ඔය අවුරුදු 24 ඇතුළේ කොයි කාලෙද කොහොමද ඒ කාලේ? ස්වර්ණමය කාලයක් තිබුණා මේ ශරීරය. ඒ කියන්නේ මේ මම බැඳුනේ 2000 වර්ෂයේ වගේ. ඉතින් මේ ඒ කියන්නේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ මම හිතන්නේ යෝධෙක් වගේ හිටපු මේ දෙවන්ත ආයතනයක්නේ. මම අහලා තියෙනවා මේ වරාය අධිකාරියට පස්සේ හිටපු වැඩිම සේවක පිරිස හිටපු මේ ආයතනය කියලා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව. ඉතින් ඒකත් එක්ක මේ එක කාල වකවානු වල ඉදිකිරීම් ශාස්ත්‍රයේ මේ දෙවන්ත ඉදිකිරීම් කරා. ඉතින් මම දන්න තරමට මේ යුද හමුදාවේ එතකොට විශ්වවිද්‍යාලවල මේ ඒ වගේ වරාය අධිකාරියේ සියලුම ඉදිකිරීම් කරන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ. මොකද ඒකේ ප්‍රමිතියත් එක්ක මොකද කුලසිංහ මහත්තයා ආරම්භ කරපු සංස්ථාව. ඉතින් මේ ඒකත් එක්ක මේ ස්වර්ණමය යුග තිබුණා. මේ ඉතින් අර සේවකයන්ට සමහර අර ඉදිකිරීම් අඩු වෙන අවස්ථාවලදී තමයි ඔය ප්‍රශ්නේ මම හිතන්නේ මේ පැන නගුනේ. විශේෂයෙන් අර කොරෝනා වසංගතය ආපු වෙලාවේ ඉදිකිරීම් සංස්ථාව විතර නෙමෙයි සියලුම ඉදිකිරීම් ශාස්ත්‍රයේ බිඳ වැටීමක් වුණානේ. ඒකත් එක්ක තමයි මේ මම හිතන්නේ මේක ලොකුට බලපෑවේ. ඉතින් මේ අර ඔබතුමා අහපු ප්‍රශ්නේ මේ යුග වශයෙන් තිබුණා මේ විශ්මිත වැඩ කරපු සංස්ථාවක්. ඔය අවුරුදු 24 ඇතුලේ අභියෝගාත්මක අත්දැකීම් මොනවද සංස්ථාව ඇතුලේ මුණ දුන්නේ? ඔබ ගබඩා පාලක විදිහට ඔබතුමා මේ කියපු දේවල් අනුව මේ ඉතින් මේ අහපු ප්‍රශ්නට මේ බොහෝ දේවල් තියෙනවා. ඉතින් යම් වැඩබිම් තියෙනවා. ඉතින් හරි දුෂ්කරයි මේ වැඩ කරන්න. මොකද හේතුව දැන් මේ අර ඉදිකිරීම් ශාස්ත්‍රයේ හින්දා මේ අපිට වැඩබිම් වල මේ කාර්යාල මේ එක විදිහටම හදන්නේ නැහැ. ඒ කියන්නේ බොහොම මේ අවුරුද්දකට අවුරුදු දෙකකට විතර තමයි කාර්යාල හදන්නේ. ඒවත් එක්ක හරි දුෂ්කරයි සහ අභියෝග කියන්නේ ඉතින් ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඉදිකිරීමක් ඉතින් අභියෝගයක්ම තමයි. මොකද ඒකට ඔබගේ වෘත්තිය ඇතුලේ ඔබගේ කාර්යභාරය ඇතුලේ මුණ දුණු අභියෝග. ඔබගේ කාර්යභාරය ඇතුලේ ඉදිකිරීම් කියන කොහොමත් අභියෝගයක්. ඔබතුමා කරපු කාර්යභාරයත් එක්ක එතනදී මුණ දුන්න අභියෝග. ඒකේ මේ ප්‍රධාන අභියෝගය තමයි අර ඔබතුමා අහපු දෙයට පිළිතුරක් දෙන්න පුළුවන් මේ
අපිට මොනයම් දෙයක් ආවත් අර නිමාඩුවක් ගැනීමේ අපහසුතාවය තියෙනවා. මොකද ගබඩා පාලක වශයෙන් මම අර ගබඩාවේ භාණ්ඩ දෙන්න ඉන්න ඕනේ. කොච්චර මේ කතරම් සේවකයෝ හිටියත් අර මම ඒ කියන්නේ මා හරහා දෙන භාණ්ඩ තියෙනවා. ඒ වෑදී අර මේ ඉංජිනේරුවරුන් එක්ක ගනුදෙනු කරද්දී මේ සමහර වෙලාවට මම ඉන්න ඕන අවස්ථා තියෙනවා. ඒකත් එක්ක ඉතින් අර අපේ අනිකුත් පෞද්ගලික වැඩ කටයුතුත් එක්ක හරි මේ අමාරුයි සමහර දේවල්. නමුත් ඒ කැපවීම කරා. ඉතින් අවුරුදු 22ක් තිස්සේ ඊටත් අමතරව අර මම කිව්වේ මේ සමහර වැඩවීම් වල ඉතින් වටපිටාවෙන් තියෙන ප්‍රශ්න ගබඩා පාලක කෙනෙකුට තියෙන පොදු ප්‍රශ්නය. ඉතින් ඒවත් එක්ක ආරක්ෂක තත්වයක් එක්ක හරි අමාරුයි මේ රාජ්‍ය ආයතනයන්නේ. මොකද රාජ්‍ය ආයතනයක භාණ්ඩයක් මේ නැති වුණොත් ඒක පිළිබඳව ලොකු පරීක්ෂණ පවත්වනවා. ඉතින් ඒකත් එක්ක ලොකු අභියෝගයක් තිබුණා. එහෙම ඒවා මුණ දුන්නේ නැතුව නෙමෙයි. ඉතින් ඒවා තියෙනවා සොඳුරු දේවල් කියන්න දේවල් තමයි අපි මේ අහන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා දැන් මේ ඒක ඉතින් ඒවා කිව්වොත් සමහර විට කතුරු අඥාත කරලා කියමු. අඥාත කරලා කියමු. මේ සමහර දේවල් ඉතින් කියන්න බැරි දේවල් තමයි බොහෝ තියෙන්නේ. ඉතින් ඒවට මුණ දුන්න දේවල් ඉතින් ඒක අපි අතිශය පෞද්ගලික දේවල්. එහෙමලු කතන්දරේ අද දවසේදී අපි බොහෝ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විරාමයකට යන්න කලින් පළමු ගීතය ඔහු ගේය පද රචකයෙක් සහ මේ බොහෝ ප්‍රවීණයන් සමගින් ආශ්‍රය නිස්වාරය ආශ්‍රයයත් එක්ක බොහෝ ගුණාත්මක නිර්මාණ බිහි වෙලා තිනවා. මේ නිසලරේ කොහොමද නිර්මාණය වුණේ නිමිත්ත සහ ඒ පසුබිම? මම මේ චරිත මුලින්ම ගීත නිර්මාණය කරේ මේ ආචාර්ය කේමදාස සූරීන් ළඟ හිටියා මේ එච්.ආර්. ජෝතිපාලයන් මහත්මයාට අසහාය ගායක එච්.ආර්. ජෝතිපාල මහත්මයාට යොදාගත්ත මේ අනුර ඉදිරිසිංහ කියලා ගායකයෙක්. මම හිතන්නේ ඔහු තමයි කේමදාස මාස්ටර් ජෝතිපාල මහත්මයා නැති වුණාට පස්සේ යොදාගත්ත එකම පුද්ගලයා. තවමත් ඉන්නවා ඔහු. ඉතින් ඔහු ලවා තමයි කේමදාස මාස්ටර් ඔය ආදර මල් පවනේ සීත මෝසම් කැකුළු මලක පෙතියග කිති කැවි ආදරේ වගේ ගීත මේ ඔබ ළඟ ඉන්න වාසනා ඒ වගේ ගීත බොහෝමයක් මේ ගායනා කරේ ඔහු තමයි. ඉතින් ඔහු හිටියේ අපේ ග්‍රාමේ මම මේ කුඩාබුද්ගමුවේ. ඉතින් ඒකත් එක්ක මේ මම ඔහුට මේ අලුත් ගීත කිහිපයක් කරන්න ඕන කියලා මට උනන්දුවක් ඇති වුණා. ඉතින් ඒක ඔහුට කිව්වහම ඔහු මේ මම ගීත 3ක් රචනා කරා. මේ වැස්සට තෙමි ඔබ යන ලස්සන සහ ජීවිතේට කලකපටන් තනිය දැනුනේ සහ සිහිනෙන් ඔබ ඔබෙන්නේ. ඉතින් ඒ ගීත තුනත් එක්ක මේ අපි මේ උපාලි සන්නස්කල කියලා මේ ගිටාර් වාදකයෙක් හිටියා ප්‍රවීණ ගිටාර් වාදකයෙක්. ඔය මහින්ද බණ්ඩාරයන් සමගම තමයි ශේෂ්ත්‍රයට ආවේ. එතුමාට අපි දීලා සංගීතවත් කරා මේ ඒ ගීත තුන. ඉතින් අදටත් මගෙත් එක්ක බොහොම කුළුපගව හැම දෙයකම මේ ඇසුරු කරන කෙනෙක් මේ උපාලි සන්නස්ගල මහත්මයා. ඉතින් උපාලි අයියට කියලා සංගීතවත් කරලා තමයි ඔය ගීත තුන කරේ. ඉතින් ඒ ගීත තුනත් එක්ක තමයි මම ශේෂ්ත්‍රයට ආවේ. ඒකත් එක්ක මම මේ බොහෝ ගීත රචනා කරමින් මේ ජනප්‍රිය සහ මේ ප්‍රවීණයන් සමග වැඩ කරන ගමන් අහඹු ලෙස විශාරද නිමල් ගුණසේකරයන් හම්බුණා. අහඹු ලෙස හමුුනේ. මේ ඒකත් අර අවස්ථාව. එතන තමයි ආපහු යන්න වෙන්නේ. ඉදිකිරීම් ශේෂ්ත්‍රයට වාර ඔබ මේ කතා ආනින්ද මේක එහෙම තමයි. මේ වැඩේම තමයි. සොඳුරුයි කතාව. ආපහු එතනටම ආව ඔබට මේ හංගන්න කී දෙයක්ද දන්නෙත් නෑ ඒක. නෑ මෙහෙමයි මේ මට මතකයි කැලණිය විශ්වවිද්‍යාලයේ මේ එක්තරා ගොඩනැගිල්ලක් අපි හැදුවා. මේ ඉදිකිරීම් කරගෙන යනකොට මේ එක්තරා මේ අර අපි කියන්නේ ඉදිකිරීම් වලදී කණු තමයි මේ සිටවල කරන්නේ. ඒ කියන්නේ ප්‍රීකාස් කියන එක තමයි ඒක උපාංග සහිතව තමයි ඉදිකිරීම් කරන්නේ. ඔය කණුවක් එක්තරා තැනකින් පොඩ්ඩක් මේ වුණා. මේ ට්‍රැක් වුණා. ඒ කියන්නේ ඉදිකිරීමේදී. ඒ අපේ තියෙන විශ්මිත බව කියන්නේ ඒ කණුව කිසිසේත් යොදන්නේ නැහැ. ඉංජිනේරු සංස්ථාවේ ඒක තමයි නියමය. ඒ කණුවට කණුවක් අපිට ඒකල වැඩබිමෙන් ගෙනාවා. ඒකල වැඩබිමෙන් ඒක ගේන්න සියලුම මේ වාහන මේ ලෑස්ති කරේ මේ රාත්‍රියේ. මොකද කැලණි විශ්වවිද්‍යාලය මැදින් ගේන්නත් ඕනේ. කැලණි විශ්වවිද්‍යාලේ මේ ගොඩනැගිල්ල හදන්නේ. එතකොට ඕක මේ ගේන්න රෑ 10:00 11 විතර වුණා. 11ත් පව් වුණා ගේන්න. මොකද ඒක සාමාන්‍යයෙන් ගෙනල්ලා ඕනේ මේ අර මේ කණුව ගෙනියන්න. ඉතින් ඒකත් එක්ක මේ මට අර හවස 5 ඉඳලා රෑ 11 වෙනකන් ඉන්න වුණා. ඉන්න වෙනකොට තේ එකක් බොන්න නුවර පාරට ආවා. නුවර පාරට එනකොට මෙතුමා ඉන්නවා කඩයක් ළඟ. ඉක්මනට මතක් වුණේ ආවාට තිබුණත් මට නොවේ. දැන් අර ඉදිරිම්
සියල්ල අමතක වුණා නෙමෙයි. තාම ලොරිය එනවනේ. ඉතින් ඒ අතරතුර මෙතුමා හමු වුණා. මෙතුමා හමු වෙලා ඒ අහඹු සිදුවීම තමයි ගීත 3ක් දක්වා ගී. ඉතින් මේ එතුමාට මම කිව්වා මම ගීත රචකයෙක්. එතකොටත් මම ගීත ලියනවා. ඉතින් මම ඇහුවා මේ ඔබතුමා මේ ඔව් දැනුත් මේ පටිගත කිරීමට ගිහිල්ලා එන්නේ කියලා. අද වෙනකන් ඊයේ වෙනකම්ම එතුමා මගේ හොඳ ගුරුවරයෙක් මිත්‍රයෙක් සහ මට මාර්ගෝපදේශකත්වය දෙන සොඳුරු මිනිසෙක් වෙලා ඉතින් ගීත 3ක් අපි මේ නිර්මාණය කරා. ඉතින් ඒකත් එක්ක තමයි අර ඔබ මුලින් අහපු කතාවක් කියවුණා එකක්. කණුවකට කරන්න පුළුවන් දේවල්. අපි විරාමයකට යමු. මේ නිසල්රේ ගීතේ ඔබට FM 107 ඔස්සේ අහන්නට පුළුවන් බව මේ වෙලාවේදී බොහොම සතුටින් මතක් කරනවා. ඒ වගේම VFM රේඩියෝ YouTube අවකාශයෙන් අපේ බොහෝ මේ මමද වැඩසටහන් අපේ ප්ලේලිස්ට් එකට ගියොත් නරවන්නට පුළුවන් බව යලි යලිත් සිහිපත් කරනවා. මේ මමද අපේ සොඳුරු කතා බහද දවසේ ගේය පද රචක නලින් පලිහේන සමගින් දැන් 27 වසරක ගී නිර්මාණ ජීවිතයේ ඔය කියන කතා බහ සහ ඔය කියන සිදුවීමත් අර අනුර එදිරිසිංහ මහත්මයාගේ මුණ ගැහිමත් එක්කම දාරම්භුනේ ඊට පෙර යම්කිසි කුඩා කාලේ ඉඳලම යම් ආభాෂයක් තිබුණද කොහොමද? මෙහෙමයි චරිත පාසල් යන අවදියේ පටන්ම මට මේ හොඳ ගීත සුභාවිත ගීත පොඩ්ඩක් මම ඔතෙන්ට තව චූට්ටක් මැදිහත් වෙන්න. බෝමිරිය ජාතික පාසලේ ගීත සම්බන්ධ විචාරය කරපු යාළුවෝ සෙට් එකත් එක්ක කොහොමද ඒ කාලේ? බොහොම සුන්දරයි. බොහොම සුන්දරයි මේ මං හිතන්නේ අපි මේ අපිට මේ තිබ්බේ මේ මොකද කලා විෂයන්නේ කරේ අපි කලා විෂයේදී අපි සිංහල භාෂාව තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඒකත් එක්ක මගේ මේ බොහොම මේ හොඳ මිත්‍රයෝ ටිකක් හිටියා ගීත විචාරය කරන ගීත රසාස්වාදය කරන. ඉතින් අපි හැම තිස්සෙම ගීතය පිළිබඳව මේ හොයලා කතා බහ කරන මේ කාලයක් තිබ්බා. ඒකට විශේෂයෙන් තව හේතුවක් උනේ මේ චරිත් මේ මම අපි පාසල ඇරිලා එක ගේකට මේ රොක් වෙනවා. ඒ ගෙදර තමයි විශාරද නිහාල් ගම්මේවා හිටියේ. විශාරද නිහාල් ගම්මේවා මහත්මයා හිටියේ එතන. ඉතින් එතනට බොහෝ පිරිස් චන්දන ලේනාරච්චි මාධව ඉන්දිකැටිය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඉතින් මේ විජය බණ්ඩාර වැලිතුරු ඒ බොහෝ පිරිසක් එනවා. ඉතින් ඔය පිරිසත් එක්ක අපි මූ වෙන්නේ නැහැ. අපි මේ සියල්ල බලන් ඉන්නවා. ඒකත් එක්ක තමයි අපිට මේ ඔවුන් ගීත නිර්මාණය කරන හැටි සියල්ල අපි බලන් හිටියා. නමුත් අපි කරන්නේ වෙනම දෙයක්. අපි මේ පාසල ඇරලා ඇවිල්ලා අපි ක්‍රීඩා කරන එක කරන්නේ. ඉතින් ඒකත් මං හිතන්නේ මට මේ නිමිත්තක් වුණා මේ ශ්‍රේෂ්ඨයට මේ එන්න. ඉතින් ඒකත් එක්ක අර ඔබ කිව්වා වගේ ඉතින් රසාස්වාදය විචාරයත් එක්ක හොඳ ගීත අහන්න. ඒ කියන්නේ යහපත් ගීතය අහන්න මේ පෙළඹුණා කොහොමත් අපි මේ විශේෂයෙන් ඉතින් විශාරද කපුගේ මහත්මයාගේ ගීතාවලිය සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීතාවලිය ඒ සියලු දෙනාගේම මේ හොඳ ගීත යහපත් ගීතය. ඉතින් මේ සොරලතා කවිශ්වරයන් නිර්මලා රණතුංග නිරංජල සරෝජනි මහත්මිය නන්දා මාලිනී මහත්මිය ඉතින් අබේවර්ධන බාලසූරිය මහතා ඒ වගේ මේ උතන්ට නාමල් උඩුගම මහත්මයාත් එකතු වෙනවා නැත්te නෑ ආත්මාලීනගේ මහත්මයාත් එකතු වෙනවා මොකද නාමල් මහත්මයාගේ මේ ආපු මුල් සොඳුරු තනුවලට අපි බොහොම කැමතියි ඒ කාලේ. ඉතින් ඒ වගේ මේ ආත්මාලීන මහත්මයා හදපු සොඳුරු තනු එතකොට මේ මధుර තනු මේ ඉන්ද්‍රජිත් දොළමුල් ඒ වගේ ගායකයොත් අපිට මේ එකස් වුණා ඔය මේ රස විඳීමේදී. එතකොට දැන් සිංහල විෂය ගැන ටිකක් ඉස්මතු වුණානේ. එතකොට අනිත් මොනවාද විෂයන් කියන්නේ උසස් පෙළට මම කරේ මේ චරිත තර්ක ශාස්ත්‍රයයි සිංහලයි දේශපාලන විද්‍යාවයි. එතකොට මේ සිංහල කවුද? ඒ කියන්නේ දැන් අපි උසස් පෙළ අපිට හම්බෙන ගුරුවරු බොහෝ විට අපේ ජීවිතේ අර බොහොම සදා අනුස්මරණීය සාධක බවට පත් වෙනවා ජීවිතය ඇතුළේ අපිට ජීවිතය කියලා දෙනවා. සිංහල ඉගෙන ගත්තේ එතකොට ගුරුතුමා? සිංහල ඉගෙන ගත්තේ මම මුලින්ම මේ ගියේ පාසලේ ටිබෙට් එස් මහින්ද විද්‍යාලය. ඒ කියන්නේ වෙනම කතා කරමු. බෝම්බිරිය විද්‍යාලයේ කුමාරතුංග කියලා මහත්තයෙක් තමයි අපිට සර් කෙනෙක් තමයි මේ සිංහල ඉගෙනුවේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ සිංහල විෂයට බොහොම මේ ලැබි වුණේ. ඉතින් මේ සිංහල විෂයට මම කොහොමත් ප්‍රියයි. කුඩා කාලේ ඉඳලා ප්‍රිය විෂයක් සිංහල භාෂාව. ඉතින් මේ සොඳුරු කතා මේ ඉගෙනීමත් එක්ක මම මේ පාසලේ
මං ආයි චුට්ටක් එනවා මේ දැන් උසස් පෙළින් පස්සේ මොනවද ඊට පස්සේ ඒ කියන්නේ උසස් අධ්‍යාපනයට යොමු වුණාද නැත්නම් කෙලිම රැකියාව ගත ජීවිතයටද ගියේ? නෑ මම මේ චරිත කෙලින්ම මේ රැකියාවට ගියේ. ඒ කියන්නේ මේ ඔය වසර දෙකක්වත් හිටියේ නෑ මට මතක හැටියට මං රැකියාවට ගියේ මේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට. ඒ ප්‍රවේශය ලැබුණේ ඒ කියන්නේ අයිදුම්පත් දාලාද නැත්නම් මොකක්ද? අයිදුම්පත් දාලා මේ එතකොට මේ අමිතතුමා හිටියේ ඉන්දික ගුණවර්ධනය. එතකොට මේ ඉංජිනේරු සංස්ථාවට සේවකයෝ ගන්නවා කියලා තිබ්බා. එතකොට මේ ගබඩා පාලක විදියට නෙමෙයි ගබඩා කරුවෙක් විදියට, ඒ කියන්නේ ගබඩා පාලකගේ මේ ගබඩා පාලක යටතේ ඉන්න සේවකයෙක් විදියට තමයි මම ඉංජිනේරු සංස්ථාවට බැඳුනේ. ඉතින් මේ එතන ඉඳලා සේවය කරා. ඉතින් දිගටම වසර කලා කටයුතු වලට නිදහස කලා කටයුතු වලට නිදහස නම් අඩුයි. නමුත් පුදුම මේ දුෂ්කරතා මැද්දේ ඉතින් මේ කලා කටයුතු සියල්ල කරගෙන ගියා. මේ ඔබ අහපු ප්‍රශ්නේ හරි අර මම කිව්වේ හරි කාර්යබහුලයි අපි කියලා. මේ කාර්යබහුලත්වයත් එක්ක ඉතින් කලා කටයුතු සියල්ල මේ අතපසු කරේ නෑ. අර තියෙන උනන්දුව සහ මේ කැපවීම සහ මේ ඕනෑකමත් එක්ක ඉතින් සියලුම දේවල් කරගෙන ගියා. මග ඇරිච්ච දේවලුත් බොහොම තියෙනවා. අර ඔබ අහපු ප්‍රශ්නේ තමයි ඒ මග ඇරිච්ච දේවල් සාක්ෂාත් කරගන්න තමයි මේ සේවයෙන් ඉවත් වුණේ. ඊළඟ ගීතය කැමැතිම ගායකයා මංජුල වර්ණකුල සූරිය. බිඳු බිඳු හැලෙනා. චරිත් මෙහෙමයි මේ ඔබ කිව්වා හරි කැමැතිම ගායකයා කියන්නේ මම මේ අර කිව්ව විදිහට දැන් අපේ මම රස විඳින ගීතත් එක්ක මං කිව්වේ නාමල් උඩුගම මහතා පවා ආත්මාලීනගේ මහතා පවා චන්දනීලනාරච්චි මාධවින්ද කැටිය පවා අපේ රස විඳිනට හේතු දුන්න මේ ගායකවනේ. ඉතින් ඒවත් එක්ක මමට ඒ කාලේ මේ ගායකයන් මේ ඒ කුලකයට අයිති ගායකයන් කිහිප දෙනෙක් මතු වුණා මට ප්‍රිය කෙනෙක් තමයි මේ මංජුල වර්ණකුළු සූරිය. මං කියන්නම් ඒක ඇයිද කියලා. මංජුල වර්ණකුළු සූරිය ඊට පස්සේ මම හරි ආසයි මේ හරි ප්‍රියයි සුමිත් මන්දනායකට. ඒ කාලේ සුමිත් මන්දනායක අනිත් කෙනා ඊට පස්සේ මේ යොහාන් අර්ජුන අකාලේ මිය ගියා. මම හිතන්නේ ඌට ශේෂ්ත්‍රයේ ලොකු වැඩ කොටසක් කරන්න තිබ්බා. ඌගේ අර අනන්‍ය ශෛලියත් එක්ක මේ නොසැලෙන්න කඳුලක් දැසින් ඔබ මා කෙරේ මං හිතන්නේ නුවරඑළිය පැත්තේ මට හමු වෙලා නැහැ ඌ. මේ ඉතින් සංගීත ශේෂ්ත්‍රයට ගොඩක් වැඩ කටයුතු කරන්න තිබ්බ ගායකයෙක් ඌ අකාලේ මිය ගියා. අනිත් කෙනා මේ ඔය කීප දෙනාට තමයි මං හරි ප්‍රිය. අනිත් කෙනා මංගලිකා තෙන්නකෝන් පුරහන්ද ළඟින්ම ඔය හතර දෙනාට මං හරි ප්‍රියයි. අර ගායකයෝ ගායකයන් ශානරයක් ඒගොල්ලන් නිර්මාණය කරගත්ත සහ අර වෙනම මේ ක්ෂේත්‍රය ඇතුලේ වෙනම ස්ථානයක් හදාගත්තේ ඔය කියන දැන් ඔබතුමා කිව්වා හරි. දැන් මංජුල වර්ණකුළු සූරිය කියන්නේ විජේ මහත්මයාගේ ළඟම හඬ වුණාට ඌට අනන්‍ය ලක්ෂණ අනන්‍ය මේ හඬක් තියෙනවා. ඒ විජේ කුමාරතුංග මැතිතුමාගේ ළඟම හඬ කිව්වට එම හඬට යන්න බෑනේ. ඒ දෝංකාර දෙන හඬට ඒ රව් දෙන හඬට යන්න බෑ. දැන් සුමිත් මන්දනායක මහත්මයා වුණත් සුනිල් ඉදිරිසිංහන්ගේ හඬට බොහොම මේ ළඟයි. නමුත් එතනට යන්න බෑනේ. නමුත් ඒ දෙක හින්දා නෙමෙයි මම ඌන්ට මේ කැමති. ඌන්ට ප්‍රිය. නමුත් මේ මංජුල මේ අතිශය මිත්‍රයෙක් මගේ මේ දැන් නිර්මාණකරණයේම යෙදෙන හින්දා අපි දෙන්න. නමුත් මේ ඔහු අර මේ මට මතකයි දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම නැවත එන්නම්. ඒ අර මේ පාසල් යන කාලේ මට මතකයි මේ එතකොට ඔහු ජනප්‍රිය තලයට ආවා මේ විජේ කුමාරතුංගේ මැතිතුමාගේ ගීත සියල්ලක් ඒ කියන්නේ බොහෝ ගීත ප්‍රමාණයක් ඔහුට මේ ගයන්න සහ පටිගත කරන්න අවසර දුන්නා. ඒක මම දන්නවා මේ මොකද මේ දඟගේ ගීතය කපුගේ මහත්මයා දුන්න විදියයි සනනන්සිරි මහත්මයා මට පසු හම්බුණා. සංසිරි මහත්මයා එතුමා පායා සීතරයේ ගීතය දුන්න විදියයි ඒ සියල්ලත් එක සැරයටියෙන් ඒ ගීත ටික උට හම්බ වෙච්ච විදියයි ඒව පටිගත කරන්න මේ අවසරය ලැබිච්ච විදියයි ඔය නිමල් ගුණසේකරන් දේවදාර ගස් අතරේ වගේ ගීතයක්. එතකොට මේ එච්.එම්. ජයවර්ධන තව ටිකද ඒ සියල්ල ඌට මේ ගයන්න සහ පටිගත කරන්න අයිති වෙච්ච මේ හැටි මම මේ අසා තිබුණා. සහ මේ මට මතකයි ඇන්ජලින් ගුණතිලක මහත්මිය කිව්වා මේ මම යුග ගීත කියන්නේ මේ එහෙම මේ සාමාන්‍යයෙන් හැම කෙනා එක්කම මොකද එතුමිය වගේ විශිෂ්ට ගායිකාවක් යුග ගීත කිව්වේ එච්.ආර්. ජෝතිපාලයන් ග්‍රේෂනානන්දයන් එක්ක පමණයිනේ. සහ තව කීප දෙනෙක් පමණයි. එතකොට මට මතකයි ඇන්ජලින් ගුණතිලක මහත්මිය කිව්වා මේ හලාවත ළමයෙක් ඉන්නවා ඒ ළමයාත් එක්ක විතරයි මං යුග ගීත කියන්නේ කියලා. ඒ කාලේ අපි පාසල් යනවා. එතකොට මට මතකයි ඒ එක්කම ගීත ටිකක් ආවා. මී පිරුණු සුවඳ මල් වනේ, ගිම්මානේ හද නිවුණා. එතකොට මේ
ඈත දිලිසන හිර සඳුරන් ඒ ගීත ටිකක් ඇන්ජලින් මහත්මිය ඇන්ජලින් මැතිනිය මේ මංජුලත් එක්ක ගායනා කරා. ඒකත් එක්ක ප්‍රසිද්ධම මේ චරිතයක් වුණා ඒ කාලේ මංජුල වරණකුඩු සූරිය සහ ඔහුට මම මේ කොහොමත් බෙහෙවින් ප්‍රිය වුණා විජේ කුමාරතුංග මැතිතුමාගේ ළඟම හඬ හින්දා. ඉතින් ඒකත් එක්ක තමයි මම ඌව සොයන් ගියේ. ඒක හොයාගෙන ගියා කියන්නේ මේ එක්තරා මේ කොළඹ ආවා ඔහු සංගීත ප්‍රසංගයකට. එතනදී තමයි ඔහු මුණ ගැසුනේ මට. ඉතින් ඒකත් එක්ක තමයි මම ගීත කීපයක් කරන්න උට ආරාධනා කරේ. දැන් සාමාන්‍යයෙන් නිමල් ගුණසේකර මහත්මයාත් සමග ගීත 25ක් විතර නිර්මාණ. එතකොට මෙතුමා සමග ගීත කීයක්? නිමල් ගුණසේකරයන් සමග චරිත ගීත 25ක් නිර්මාණය කරලා තියෙනවා. පටිගත කරලා නැහැ තාම. කොහොමද 25කට වැඩි. එතකොට දැන් මෙතුමත් එක්ක මංජුලත් එක්ක ගීත 4ක් නිර්මාණය කරා. මේ මොකද ගීත 3ක් තමයි අපි කරගන්න ගියේ මේ සරද්දල්විස් ප්‍රවීණ සංගීතවිදී සරද්දල්විස් මාතා මේ සමගින්. ඉතින් ඒ ගීත 3න් අපි දෙකක් කරගත්තා. බින්දු බින්දු හැලෙනා වැහි පොදේ කියන ගීතයයි මේ නෙළුම් බිලට බහැලා කියන ගීත දෙක. ඉතින් ওই ගීත දෙකත් එක්ක තමයි මංජුලත් එක්ක මම මේ ගීත ශාස්ත්‍රයේ මේ නිර්මාණකරණයට ප්‍රවේශය ගත්තේ. ඉතින් ඒකත් එක්ක මේ ඊට පස්සේ මම මේ යොදාගත්තේ මොකද මේ විජේ කුමාරතුංග මැතිතුමාට මේ නිර්මාණකරණය මේ කරලා තියෙන කෙනෙක් තමයි විශාරද නිමල් ගුණසේකර. ඔහු තමයි දේවදාර ගස්සත්‍රය වගේ ගීතයක් මේ තව ටික දොහයි එච්.එම්. ජයවර්ධන සංගීතවත් කරාට ඉතුරු ටික හදන්න කියලා තියෙන නිමල් ගුණසේකරයන්ට. ඒක දන්නේ මම මෑතක. ඉතින් මේ ආචාර්ය ජන්ත රණසිංහයන් ලියපු ගීතය. ඉතින් ඒකත් එක්ක නිමල් ගුණසේකරන් මගේ මේ හිතවත් සංගීතවේදියා හින්දා අපි ගීත දෙකක් දුන්නා මේ මංජුලගේ නිමල් ගුණසේකරන්. ඉතින් ඒක තමයි එකක් ඉරක් වෙලා අනිත් එක පළමු පිවිතුරු. ගීත 4ක් නිර්මාණය කරා මංජුල වරණකුඩු සූරිය. ඉතින් බොහොම අපි එහෙනම් ගීතයේ අහමු බිදු බිදු හැලෙන FM 107 ඔස්සේ විරාමයකට යනවා. යලිත් සූදානම් මේ මමද සොඳුරු කතා බහ සමගින්. අද මේ මමද අපේ සොඳුරු කතා පහ ගිය පද රචක නලින් පලිහේන සමගින් කවි ගැනත් කතා කරන්න ඕනේ. ඊට කලින් තව කාරණා ටිකක් තියෙනවා. ටිබෙට්ස් මහින්ද විද්‍යාලය කුඩා බුද්ගමුව ඒ ග්‍රාමයේ මීට අවුරුදු ගානකට කලින් තිබිච්ච තත්ත්වය අද තියෙන තත්ත්වය අහසට පොළොව වගේ බුද්ගමුව ප්‍රදේශයේ කොහොමද ඒ ප්‍රදේශය ගත කරපු ජීවිතේ? කාලයකට ගම් වතුරටත් අහු වෙන ප්‍රදේශයක් කවි පොතේ තියෙනවා. ඒකනේ. චරිත මහත්මයා මේ මගේ ග්‍රාමය අර ඔබතුමා කිව්වාගේ කුඩා බුද්ගමුව. ඉතින් මම මේ ප්‍රාථමික පාසල් ගියේ ටිබෙට්ස් මහින්ද විද්‍යාලය මේ යාබද ගමේ තියෙන වෙන්නවත්තේ මේ කැලණි ගම් මිටියාවත යාබද බොහොම සුන්දර පාසලක්. ඉතින් 5 වන ශ්‍රේණියට වෙනකන් මගේ තමයි මේ ටිබෙට්ස් මහින්ද විද්‍යාලයට ගියේ. ඉතින් අර ඔබ කිව්වා හරි කැලණි ගම් මිටියාවතේ තියෙනවා මේ අඹතලේ සහ තොටළඟ පාරක්. ඒක මේ පරණ රත්නපුර පාර කියලාත් කියනවා. රත්නපුරයට යන්න පුළුවන් අඹතලෙන් අංවැල් මේ දක්වා පාලම ගාවට වැටෙන හරියට හරි ඔබතුමා. ඉතින් ඒකත් එක්ක මේ අපි ඉතින් පාසල් යන මේ පයින් යන අවස්ථාවක් තියෙනවා. ඉතින් කුඩා කාලේ මේ ඉතින් අපි සියලු දෙනා මේ පාසල් යනකොට පයින් යන්නේ. ඉතින් ගම් වතුරට ඒ පාර යට වෙනවා. ඉතින් ගම් වතුර දවස් වලට මේ වැඩි ගම් වතුර වෙලාවට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් පාරට දාන ගම් වතුර දවස් වලත් අපි මේ පාසල් අපිට එක්කන් ගිය හැටි මතක් වෙනවා. තාම ඈත අතීතයේදී මේ කුඩා කාලේනේ 5 වෙනි ශ්‍රේණිය කියන්නේ. ඉතින් ඒකත් එක්ක මේ බොහොම සුන්දර ග්‍රාමයක් මේ මම හිටියේ. මම ඔතෙන්ට තව කැලලක් එකතු කරන්න දැන් දැනටත් ඔබතුමා එම ප්‍රදේශයේ වාසය. 2016 ගම් වතුර අවස්ථාව කොහොමද ඒ අත්දැකීම? ඔබතුමා මේ කොහොම අහනවද කියලා මට තේරෙන්නේ නැහැ ওই වගේ ප්‍රශ්න. හරි සුන්දරයි. සුන්දරයි කියන්නේ ගම් වතුර සුන්දර නැහැ. අහන ප්‍රශ්නේ සුන්දරයි. ගම් වතුරට මුහුණ දුන්න කියන්නේ 2016 මේ ඒක භයානක ගම් වතුරන්නේ. අති භයානක ගම් වතුරක් මේ ඔය සින්දු ටික තිබ්බෙත් අඩි 6ක් යට. අඩි 6ක් යට. මුකුත් වෙලා තිබ්බේ නැහැ. ඔබ පුදුම වෙයිනේ. මොකද මගේ පරිගණකයේ තිබ්බේ නැහැ ගීත ටික. කවුරුත් විශ්වාස කරන්න හේකුත් නැහැ. මේ නෑ ඒක මේ මෙහෙමයි මේ ශරීර මේ අපිට ගම් වතුර දැන් මේ මෑතක මේ දවස් කිහිපයකට පළමු වුණුත් ගම් වතුර මේ ළඟට ඇවිල්ලා ගියා. ඉතින් හැමතිස්සෙම අපි ගම් වතුරට මුහුණ දෙන මේ ප්‍රදේශයක තමයි ඉන්නේ. ඉතින් ඒකත් එක්ක අර 2016 ගම් වතුර විශාල ගම් වතුරක්.
මට මතකයි මේ අපේ මහගේ තියෙන්නේ මේ කඳු ගැටයක් උඩ. ඒ කඳු ගැටය උඩ ඒ පැත්තම ප්‍රදේශයේම තියෙන්නේ අපේ මහගේ පමණයි. මං හිතන්නේ මුළු ප්‍රදේශයේම යට වෙන්නේ නැති ගෙවල් දෙකක් නැත්තම් තුනයි තියෙන්නේ. එකක් තමයි අපේ ඒ ගේ මේ යට වෙන්නේ නැති වෙන්න හේතුව චරිත් අපේ ආච්චිලා ඒක හදලා තියෙන්නේ කැලණි ගඟේ වතුර මට්ටම බලලා. ඒ කියන්නේ කැලණි ගඟ කොතරම් ඉස්සෙනවද කියලා බලලා ඒ ඉස්සන ප්‍රමාණයෙන් උඩින් තමයි මේ ගේ හදලා තියෙන්නේ. ගේ අවුරුදු 100කට වැඩිය පැරණි. ඉතින් මේ මම ඉන්නෙත් ඒ ගෙදරට මේ යාබද ගේක දැන්. ඉතින් මේ එකම වත්තේ ඉතින් අර ඔබතුමා කිව්ව ප්‍රශ්නේ ඉතින් ඒක මුළු ප්‍රදේශෙම යට කරන ගම් වතුරක්නේ. ඉතින් මේ මට මතකයි අර ඔබ අහපු ප්‍රශ්නෙට අර ගියත් කියන්නම් අන්තිම පඩියට ඇවිල්ලා වතුර නැවතුණා. එතකොට මුළු වැල්ලම් පිටිය අන්තිම කියන්නේ ඉහළම පඩියට ඇවිල්ලා වතුර නැවතුණා. ඒත් අපි කරේ වැඩේ මොකද එතනින් එහාට අපිට මේ එතනින් නික්ම යන්න මේ අවස්ථාව උදා කරගන්න අපි පුදුම විදියට මේ වෙහසුණා. මේ බෝට්ටු වලට කතා කරා, හමුදාවේ අයට කතා කරා. මොකද කොටිකාවත්තේ ඉඳලා ඒ TC පාර කියන පාරට මේ එන්න බෑ. ඒ බෝට්ටු වලටත් එන්න බෑ. අතිශය දැඩි රළ පහර. ඉතින් මේ අපි කොහොම හරි කොටු වුණා ඒ වෙලාවේ. ඒ වෙලේ කොටු වුණා. ඉතින් කොටු වීමත් එක්ක මොකද අහල පහල ගෙවල් බොහොමයක් හිටියේ මේ අපේ ගෙදර. අර මං කියපු මහ ගෙදර. ඉතින් ඒකත් එක්ක ගම් වතුර මේ හරි දැඩි විදියට පීඩාවටපත් වුණා අපි. ඊට පස්සේ මේ අපි මං හිතන්නේ සවස් 6 7 ඉඳලා අපි කතා කරලා කොහොම හරි මොකද අපේ අම්මලා දන්නවා අත්දැකීමෙන් මෙතනින් එහාට වතුර එන්නේ නැහැ කියලා. ඒක අම්මගේ අම්මා කියලා දීපු එකක්. ඔබතුමා පාරම්පරික දැනුම ඔබතුමා අහපු ප්‍රශ්නේ මේට පිළිතුරු දෙනකොට මටත් ඒක මතකයට නැගෙන්නේ. ඉතින් මේ පාරම්පරික දැනුමත් එක්ක මෙතනින් එහාට වතුර එන්නේ නැහැ කියලා කිව්වා. නමුත් අපි අර වයසක කට්ටියයි අපේ කුඩා දරුවෝ ඉන්න හින්දා අපි 6 ඉඳලා උත්සාහ කළා කොහොම හරි පාන්දර 3ට බෝට්ටුවක් ගෙන්න ගත්තා. ඒ බෝට්ටුවෙන් අපි කොටිකාවත්ත මේ ඉන්දන පිරුම් හල ළඟට ගියා. ඒක හරිම භයානක ගමනක්. මොකද ලනු දාලා තිබ්බේ මේ පාර දිගටම මේ හමුදාවෙන්. ඒ පෙලක් තැන් වලින් යන්න බෑ. පෙලක් තැන් වලින් අර බෝට්ටුවේ ගිය මිනිස්සු දෙපැත්තෙන් බහැලා තමයි අපිව ගෙනියන්නේ. ඉතින් ඒ රැල්ලට පෙරලෙන්න පුළුවන්. මේ අර මට වෙලාව තියෙන්නේ මේ ඔබතුමා අර මේ කැලණි ගම් මිටියාවතත් එක්ක අහපු ඉඳ මට හොඳට පීනන්න පුළුවන්. මම බැස්සේ නෑ වුණාට මට පීනන්න පුළුවන්. මොකද අපි ගඟ ළඟම ඉන්න මේ මිනිස්සු හින්දා අපිට හොඳට පීනන්න පුළුවන්. නමුත් ඕකත් එක්ක අර ඉන්ධන පිරුම් වලට ගිහිල්ලා තමයි මේ බෝට්ටුව අපිට මේ බහින්න සැලසුවේ. ඊට පස්සේ එතන ඉඳලත් අංගොඩ මේ හන්දියට අපිට යන්න උනේ මේ හමුදා ට්‍රක් එකකින්. ඒ හමුදා ට්‍රක් එකකින් ගෙනහිල්ලා තමයි මේ ඊට ඉස්සෙල්ලත් මේ හරි මේ අකරතැබ්බයකට මුහුණ දුන්නා. ඒ ට්‍රක් එකත් හැමතිස්සෙම දාලා නෑ. මිනිස්සු දහස් ගාණක් ගෙනියනවනේ. ඊට පස්සේ අපිට තියෙනවා රාජසිංහ පාස මේ ධර්මපාල විද්‍යාලය කියලා විද්‍යාලයක්. ඒකත් අර කඳු ගැටයක් උඩ තියෙන්නේ. ඒකේ අපි හිටියා පාන්දර 7-8 වෙනකම්. ඒකත් එක්ක මිනිස්සු මහා සෙනගක් එක්ක. ඉතින් මේ අර අම්මා කියපු වචනේ අහපු නැති එක මෙතනින් එහාට එන්නේ නැහැ කියලා. ඉතින් මේ නමුත් ආවනම් අපි මූණ දෙන්න වෙන එක හිතා ගන්න බෑ. අනිත් එක පැරණි ගියක් නේ අවුරුදු 100ක් විතර තාමත් තියෙනවා. නමුත් මේක තමයි ඉන්නේ කිසිදු විපතක් නැහැ. නමුත් මේ අපි එතන ඉඳලා පැය කිහිපයකට වමන මේ ඊට පස්සේ තමයි හමුදා ට්‍රක් රථයකින් අපිව ගෙනිහිල්ලා අංගොඩ ප්‍රදේශයකට දැම්මේ. අර ඔබ කිව්ව එක හරි මම හිටපුගේ පල්ලෙහානේ මගේ ගෙදර අඩි 6ක් විතර වතුර. මගේ කිසිම දෙයක් බේරගන්න බැරුණා. මම අර කිව්වේ මට මතකයි කිසිදු දෙයක් බේරගන්න බැරි වුණා. මගේ විවාහ ඡායා මේ පිටපත් පවා සියල්ල මේ නිමා වුණා ඒ ওই ගංගා වතුරේ. ඉතින් ඒකත් එක්ක මේ අපි බොරලැස්ගමුවට ගිහිල්ලා දවස් 3-4කට පසුව තමයි යාවේ. එනකොට අර මගේ මේ මහ ගෙදර නෙමෙයි මගේ ගෙදර සියල්ලම ඇඳුමක් පවා නැහැ. මට මං හිතන්නේ මං රැකියාවට යන්න මේ සපත්තු දෙකක් පවා තිබුණේ නැහැ. ඒ තරම් ඒ වතුර මේට මුණ දුන්න කාලයක් තිබ්බා අපිට. යලි යථා තත්ත්වයටපත් වෙන කොච්චර කල් ගියාද? මං හිතන්නේ මේ ඔබතුමා කිව්ව එක හරි අවුරුදු 2ක් පමණ ගියා. මොකද සියලුම ඇඳුම් සියලුම භාණ්ඩ තාමත් තියෙනවා. විදුලි උපකරණ පවා සියලුම කිසිම දෙයක් නෑ. අඩි 6ක්
හිතාගන්න කොපුතුමා අඩි 6ක් 5මාරක් 6ක් අතර මේ ගම් වතුරට යට වුණා. ඉතින් මේ මහගෙදර නෙමෙයි මං කිව්වේ මහගෙදර අපි අර ගෙදරින් මහගෙදරට සියල්ල අතහැරලා මහගෙදරට ආවා. දැන් මං ඉන්න ගෙදර නෙමෙයි මහගෙදරට ආවා. මහගෙදර එනකොට තමයි අර සියල්ල වතුර ඇවිල්ලා අන්තිම පඩියේදී නැවතුණා. ඒක දවසක් එකහමාරක් විතර. අනිත් එක ඒක පුදුම දෙයක් කියන්නේ මේ විදුලියක් නැහැනේ. ජලයක් නැහැ විදුලියක් නැහැ. විදුලිය මේ කපනවනේ සාමාන්‍යයෙන් ගම් වතුරේදී. ඉතින් එතකොට ඉන්න කොහොමත් අපහසුයි මේ කුඩා දරුවන් එක්ක. ඉතින් ඒ අත්දැකීමුත් මේ මුණ දුන්නා මම. ඉතින් මේ එනකොට සියල්ල මේ ඉවරයි නිමාවටපත් වෙලා මගේ ගෙදර. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ මේ රැකියාවට යන්නත් මම කිව්වේ අර යම් කිසි අඳුමක් ඇඳගෙන රැකියාවට මාස ගාණක් ගියා. ඉතින් මොකද ඒගොල්ලෝ මේ දන්නවා මගේ තත්ත්වේ. ඒකත් එක්ක මුණ දුන්නා ඉතින්. ජීවිතය කියන්නේ එහෙම තමයි. ජයග්‍රහණයන් අභියෝග පරාජයන් මේ හැම දෙයක් එක්කම තමයි ජීවිතේ විඳින්නට හැකියාව තියෙන්නේ. ඊළඟ ගීතය මලට අවනත. ඔව් මේ ජනප්‍රියම දැන් උරේෂා රවිහාරි මහත්මියට තමයි ওই ගීතය මේ ගායනා කරන්න දුන්නේ. දැන් උරේෂා කියන්නේ මේ මට උරේෂා මහත්මිය ගැන යමක් කියන්න ඕනේ. ඇය දැන් අනුකාරක ගීතයක් කිව්වත් ස්වතන්ත්‍ර ගීතයක් කිව්වත් වෙන කාගේ හරි ගීතයක් කිව්වත් ඇයගේ අර හඬ ලකුණ තියාගෙන තමයි ඇය ගයන්නේ. ඉතින් මේ මං හිතන්නේ අර අපේ ඉන්නවනේ සිනමාවට උචිත හඬවල් බොහොමයක් තිබුණානේ අතීතයේ. ඇන්ජලින් ගුණතිලක මහත්මිය, ලතා වල්පොල මහත්මිය, සුජාතා අත්තනායක මහත්මිය, චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය, මායා දමයන්ති මහත්මිය වගේ පිරිසක් හිටියානේ. හැබැයි වත්මනේ ඉන්න මේ විශිෂ්ටම ගායිකාව තමයි මේ උරේෂා රවිහාරි මහත්මිය. සිනමාවට උචිත හඬක් තියෙන මම ප්‍රිය කරන. ඉතින් ඇය මේ අර ඇයගේ තීව්‍ර හඬ මේ හින්දා මම කොහොමත් ඇයට මේ හරි ප්‍රියයි. ඉතින් සරත් දල්විස් මහත්මයයි මමයි මේ ගීතයක් නිර්මාණය කළා. අපිට පුදුම මේ මට ඕනෑකමක් තිබ්බා ඇය ලවා මේක ගායනා කර ගැනීම. ඉතින් මේ අපි ආරාධනා කරා ඇයට මේක ගායනා කරන්න කියලා. ඉතින් මේ ඇය ඒක ආරාධනාව පිළිගත්තා. ඉතින් හරි විශිෂ්ට විදියට ඇය ගායනා කරා. ඕකේ මේ අර්ථය ගැන යමක් කියනවා නම් මේ චරිත ඕකේ මේ දිසියාරුත තමයි මේ දැන් අපේ සමාජයේ මේ කුටුම්බ ජීවිතය තුළ මලට අවනත නොවන බඹරෙක් ගියා බොහෝ දුර ඈත ඉගිලීලා. ඒ කියන්නේ තමන්ගේ ප්‍රියම්බිකාව ඉඳද්දි බොහොම සුලභ සිදුවීමක් සහ සුලභ මේ ගණේ මේ කතාවක් ඕක. ඉතින් වෙන කෙනෙක් අරබයා මේ යෑම. ඉතින් ඒකත් එක්ක තමයි ඕකේ තේමාව ගොඩ නැගුණේ. ඉතින් මේ ඒකත් එක්ක ඔහු නැවත එනවා මේ ඇය ළඟට. ඉතින් ඒක තමයි වැසියාරුත මේ ව්‍යංගාර්ථය. ඉතින් මේ මලට අවනත නොවන බඹරේ ගියා බොහෝ දුර ඈත ඉගිරීලා තටු රිදුණු පසු ආයේ එනදා එමල නැහැ පෙර ලෙසින් පිබිදීලා. ඒක මැද තියෙනවා ගලන ගන්ධිය සොඳුරු වන්නේ ඉවුරු බඳ රැලි හැපෙනදා මිවුරු සර දෙතොලින් නැගෙන්නේ ඔබ ළඟින් මා හිඳිනදා කියලා. ඉතින් මේ අය ඉතින් විශිෂ්ට විදියට ගායනා කරා. ওই ගීතය මේ අපි පටිගත කරද්දී මට මතකයි ඇයට මේ අවසානයේදී මේ නිතතින් මේ සුසුමක් යනවා. සුසුමක් මේ පටිගත වෙනවා. ඒක මේ අපි එහෙමම තිබ්බා. මොකද ඒ ගීතයට මේ ඒ අරුතට හරියටම මේ එකතු වෙන්න මේ තේරුමට එකතු වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මේ ඇය ඒ ගීතය විශිෂ්ට විදියට ගායනා කරා. සරත් දල්විස් මහත්මයාත් කිව්වා අනිත් එක තමයි මේ චරිත මේ මගේ අර මේ මගේ ශාන්රයේ ගීතවලට වැඩිය වෙනස් ශාන්රයේ ගීතයක් ওই ගීතය. ඒ කියන්නේ සංගීතය මේ තනු නිර්මාණය පැත්තට මොකද සරත් දල්විස් මහත්මයා මට කිව්වේ මේ නලින් මේ අපි වෙනස් විදියකට හදමු. මොකද ඇයගේ අර චිත්‍රපට ගීතයත් එක්ක තියෙන ගීතත් එක්ක මේ මොකද ඇයගේ ස්වතන්ත්‍ර ගීතත් එක්ක ඇය මං හිතන්නේ ලංකාවේ හින්දින විශිෂ්ටම ගායිකාවක්. ඉතින් මේ වෙනස් විදියකට නිර්මාණය කරපු ගීතයක් ඇයත් බෙහෙවින් කැමති වුණා. මොකද ඇය මට කතා කරලා කිව්වා මේ අයියා මේක අපි රූපගත කිරීමක් කරමු කියලා. මට ඒක කරගන්න බැරි වුණා තාම. ඉතින් මේ එහෙම ගීතයක් ඕක. ඒ ගීතය අපි රහට අහමු FM 107න් ආරාධනා කරනවා. මේ මමද අපේ සොඳුරු කතා බහ ඔබට YouTube අවකාශයෙන් දකින්නට පුළුවන් බව. මේ වෙලාවේදී නම් ඔබ FM 107න් අපිව අහන්නේ ඔබ අපේ YouTube නාලිකාවට ගියොත් VFM රේඩියෝ මේ වැඩසටහන ඔබට දකින්නට පුළුවන් බව මතක් කරනවා.
මේ මමද අපේ සොඳුරු කතා බහද දවසේදී ගේපද රචක නලින් පලිහේන සමගින් දැන් මේ උපාලි සන්නස්ගල මහත්මයාත් එක්ක බොහොම කිට්ටු සම්බන්ධයක් තිබුණා. අපි මුලින් යම් කාරණා ටිකක් මතක් කරා. මම හිතනවා ආයිත් එතුමාගේ මතකය සහ එතුමාත් එක්ක ඒ ගත කරපු කලාත්මක මතකය චුට්ටක් ආයිත් මතක් කරොත් හොඳයි කියලා. මම මේ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද මට අපි අර මුල මතක තියාගන්න ඕනේ නේ චරිත ජීවිතේ කලා කටයුතු වලදී නෙමෙයි ජීවිතේදීත් මුල මතක තියෙන්න ඕනේ කියලා මේ කියමනක් තියෙනවනේ. ඉතින් මම කියපු පෙර කිව්ව විදිහට මේ අපි එතකොට කේමදාස මාස්ටර් ළඟට ගීතයක් නිර්මාණය කරගන්න යන්න බොහොම වැලි වුණා. එතුමාගේ ශ්‍රේෂ්ඨත්වයත් එක්ක අනුර ඉදිරිසිංහයන් කිව්වෙම මට මේ නලින් මට කිව්වා අලුත් ගීත ටිකක් කරන්න කියලා. මේ අපි මාස්ටර් ළඟට යන් කියලා. මම කිව්වා ඒක මට කරන්න බෑ මේ අනුර එදිරිසිංහයන්ට මම කිව්වේ මොකද මම ඒ තරම් මට්ටමක ඒ කියන්නේ ගීතයක් රචනා කරලා මේ අත්දැකීම් බහුල වෙලා තිබ්බේ නැහැ. ඉතින් එතුමා වගේ ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක් ගාවට යන්න මම බොහොම මැලි වුණා. ඊට පස්සේ මේ අනුර ඉදිරිසිංහ යෝජනා කළා නෑ උපාලි සන්නස්ගල කියලා මේ ගිටාර් වාදකයෙක් ඉන්නවා. ඌ විශිෂ්ට ගිටාර් වාදකයෙක් ලංකාවේ ඉන්න. අපි ඔහු ළඟට යමු කියලා. ඒ ප්‍රවේශයත් එක්ක තමයි ඔහු ළඟට අපි මේ ගියේ. ඉතින් මේ මමත් අසා තියෙන පරිදි මේ ඔහු ඔය අපේ විශිෂ්ට ගිටාර් වාදකයන්ගෙන් පස්සේ ඔය පැට්‍රික් දෙනිපිටි මහත්මයා ඒ වාදකයන්ගෙන් පස්සේ බිහිවෙච්ච මේ මහින්ද බණ්ඩාරයන් සමග එකටම ශේෂ්ත්‍රයට ආපු කෙනෙක් තමයි මේ උපාලි සන්නස්ගල මහත්මයා. ප්‍රවීණ ගිටාර් වාදකෙක් ඉන්න. ඉතින් මේ එතුමා ළඟට අපි ගියා. අපි ගිහිල්ලා ඉවරලා ගීත 3ක් මේ හදන්න මේ නිර්මාණය කරන්න දුන්නා. ඉතින් හරිම මේ නිහතමානී පුද්ගලයෙක් චරිත මම හිතන්නේ මට අදටත් මං හිතන්නේ සංගීත කටයුතු වලදී නොපැකිලව මේ ඔහු තමයි මට මේ සියලුම දේවල් මේ උදව්වට එන මේ සංගීතවේදියා. ඉතින් ඔහුත් එක්ක තමයි මේ මුල්ම ගීත 3 මේ නිර්මාණය කරේ. දැන් සමහර ගීත තියෙනවා මේ අපිට ස්වරලිපි මේ හම්බ වෙන වෙලාවල්. ඒ කියන්නේ සංගීතඥයා සමහර වෙලාවට එන්නේ මේක මේ කරගන්න කියන වෙලාවල් තියෙනවා. එහෙම නැතුවා නෙමෙයි. ඒ සියලුම දේවල් මම උපාලි සන්නස්ගල මහත්මයාට තමයි දෙන්නේ. බලන්න මොකද ඔහුගේ අත්දැකීම් වල ඔහු අර පටිගත කිරීම සෑහෙන අවුරුදු 30 ගානකටත් එපිට පටිගත කිරීම වලට සහභාගී වෙච්ච කෙනෙක් ගිටාර් වාදකයෙක්. ඉතින් ඔහු ඒකින්ද ඒ පරිචය උට තියෙනවා මේ චරිත. ඉතින් ඒකත් එක්ක අර සමහර ගීත පටිගත කරන්න මම ඔහුට බාර දීලා තියෙනවා. ඉතින් මේ ඔහුත් එක්ක මේ දිගු ගමනක් ආවා. බොහොම නිහතමානී මිනිස්සෙක්. 2007 අවුරුද්දේ සංයුක්ත තැටියක් නිෂ්පාදනය කරන මම හිතන්නේ මේ සංයුක්ත තැටිය කලින් එක. දැන් අද වෙනකොට මේ අපි ඔය සංයුක්ත තැටි කැසට් පට කියන කලාවෙන් ගොඩාක් ඈත් වෙලා ඉන්නේ. අද වෙනකොට අපි මේ සමාජ මාධ්‍ය වර්ධනයත් එක්ක ඒකත් එක්ක තමයි වැඩ කටයුතු කරන්නේ. එතකොට මේ නිසල් රැයේ නිර්මාණය වුණේ කොයි කාලෙද? මේ නිසල් රැයේ මම කරපු ගීත ටික එකතු කර ගැනීමක් කරගත්තේ ඒක 2000 මේ අවුරුදු 2කට විතර මේ පෙර ආතුව මම අර ගීත ටිකක් එකතු කරලා අර මාධ්‍ය වලට දෙන්න ගියාම අර මේ දෙන්න පිළිවෙලක් මේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේනේ. මේ ඊට පසුවනේ ඔය වෙන මෙවලම්ම ආවේ. ඉතින් මම ඒකින්ද අර ගීත ටික ඔක්කොම එකතු කරලා මේ තමයි ඔය මේ නිසල් රැය කියන මේ සංයුක්ත තැටිය කරේ. දැන් ගීත එතකොට YouTube අවකාශයටද කොහොමද? දැන් අපි දන්නවනේ Spotify වගේ අලුත් ක්‍රම නිර්මාණය වෙලා තිනවා. ඒවට කොහොමද නැඹුරු වෙලා තියෙනවද? ඒවට අවශ්‍ය ඔව් චරිත් දැන් මම නැඹුරු වෙලා තියෙනවා කියන්නේ මේ දැන් ගීත කිහිපයක් කියන්නේ සංයුක්ත තැටියක් සඳහා ගීත 12ක් 16ක් කරන්නේ නැහැනේ. එක ගීතයක් හෝ ගීත දෙකක් තමයි කරන්නේ. මොකද පටිගත කිරීම. දැන් ඒකත් අර මේ බොහොම මේ කාර්යබහුලත්වයත් එක්ක මේ ගොඩක් නිර්මාණකරුවෝ මේ අර එක භාණ්ඩ කිහිපයක් ඒක භාණ්ඩ දෙක තුනකට සීමා වෙලා කරලා තියෙනවා මේ පරිකණක තාක්ෂණත් එක්ක. හැබැයි මම නම් එහෙම කරන්නේ නැහැ. අදටත් අර මගේ පාරම්පරික මේ ආශාවන් එක්ක මම මේ අමාරුවෙන් හරි ඔබ දැන් අර කියනවනේ රැකියාවත් නොමැතිව පුදුම විදියට අමාරුවෙන් අර මං සියලුම සංගීත භාණ්ඩ මොකද එච්.එම්. ජයවර්ධනන් අපි පසුව කතා කරමු. එතුමන්ලා දීපු ගීත ටික මේ මම මේ සංගීත භාණ්ඩ 3-4 මොකද එක සංගීත භාණ්ඩයක අපි විදුලිසාර පූර්වෙන් අපිට මේ ගන්න පුළුවන් මේ නාදමාලා. ඒ නාදමාලා ගත්තට අර ප්‍රകൃති නාදය අපිට ගන්න බෑ. ඒක මම පිළිගන්න සත්‍යයක්. ඒ පිළිගන්න සත්‍යයත් එක්ක මේ ඉතින් මම මේ සියලුම සංගීත භාණ්ඩ මේ සංයෝජනය කරලා තමයි මම මේ සංගීතය මේ පටිගත කරන්නේ.
ඉතින් මේ ඒකත් එක්ක තමයි ඔය ගීත සියල්ල මම කරේ. ඉතින් උපාලි සන්නස්ගල මහත්මයාත් ඒකට හරි ප්‍රියයි. මොකද ඔහු කියන්නේත් ඒකයි අර පැරණි කෙනෙක් හින්දා ඔහුත් ඒ සියලුම දේවල් මේ සංයෝජනය කරමින් තමයි පටිගත කිරීමක් කරන්නේ. ඉතින් මේ ඔය අර ඔබ අහපු ප්‍රශ්නෙට දැන් අර එක ගීතයක් කරමින් අර සමාජ මාධ්‍ය ජාලාවල මේ දැමීමයි YouTube අවකාශයේ දැමීමයි ඉතින් අපිට නතු වෙන්න වෙනවනේ. ඉතින් ඒක අපි මේ පරපුරත් එක්ක ඒ ගමන යන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක මේ එක ගීතය වගේ අපි එහෙමත් කරන අවස්ථා තියෙනවා. ඊළඟට අපි තවත් ගීතයක් විශාරද එඩ්වඩ් ජයකොඩි ආදරණීය ගායන වේදියා ගායනා කරන මට නිදිමත. මේ ගීතය කොහොමද නිර්මාණය වුණේ? පසුබිම නිමිත්ත? චරිත් මොකද මගේ පුතා මේ සිතුම් පලිහෙන කියලා ඔහු කුඩා කාලයම මේ ගුවන් විදුලියේ මේ කවි කියනවා, කවි ගායනා කරනවා. එතකොට ළමා පිටියට සම්බන්ධ වෙනවා. පාසලේදී නොයෙකුත් මේ ගීතමය සංගීතමය වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඉතින් මට ඕනෑකමක් තිබ්බා. මං හරි කැමතියි චරිත් මේ අනුන්ගේ ගීත නොගැයීමට මං හරිම කැමතියි. ඒක හරිම අමාරු කාර්යයක්. ඉතින් නමුත් මම හරි කැමතියි මේ අනුන්ගේ ගීත මේ ගයන්න නැති එකට. මොකද ශේෂ්ත්‍රයට එනකොට අලුත් අනුන්ගේ ගීතයක් ගයන්න ඕනේ. ඒකේ කිසිම මේ අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර දිගින් දිගටම අනුන්ගේ ගීත මේ ගැයීම සහ මේ අනුන්ගේ ගීත මේ තමන්ගේ ගීත මෙන් ඒක පද රචකයාගේ සංගීතඥයාගේ නමක්වත් සඳහන් නොකරින් ගායනා කිරීම මම මේ තරම් කැමති නැහැ. ඒක මගේ පෞද්ගලික මතයක්. ඉතින් මම මේ ගීතයක් පුතාට මම හිතුවා මට ගීත රචනා කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන හින්දා මේ හැකියාවක් තියෙන හින්දා මම එක ගීතයක් මේ එක්තරා ගුවන්විදුලියේ වැඩසටහනකට මම ඉල්ලීමක් කරා උන්ගෙන් ස්වතන්ත්‍ර ගීතයක් කියන්න අවස්ථාවක් දෙන්න කියලා. හරිම මේ ලොකු දෙයක් මට මේ චරිත් ඒ අවස්ථාව දුන්නා. මේ ගුවන්විදුලියේ මේ කාර්ය මණ්ඩලය. ඊට පස්සේ මම අර උපාලි සන්නස්ගල මහත්මයා මගේ එතකොට ගීත වැස්සට තෙමිතිමේ සංයුක්ත දැටිය කරලා තිබ්බ හින්දා මම උපාලි සන්නස්ගලයන්ට දුන්නා පුතාගේ ගීතයක් සංගීතවත් කරලා දෙන්න කියලා සමනලයෝ කියලා මම රචනා කරේ. ඉතින් මේ බොක්ස් ගිටාර එක හරි ලස්සනට වාදනය කරමින් උපාලි සන්නස්ගල විශේෂ විදියට සංගීතය මේ සපයලා දුන්නා. ඉතින් ඒ ගීතය ගුවන්විදුලියේදී අපි ගායනා කරා. ඒ ගායනයත් එක්ක මේ ඔය හඳමාම වැඩසටහන කරන සුමනා ජයතිලක මහත්මිය මට අද වගේ මතකයි. එතුමියත් හරි මේ ප්‍රියතාවයක් දැක්වුවා මේ ගීතයට. එතුමිය අපිට අවස්ථාව දෙන්න ගත්තා මේ අර දැන් වැඩසටහන් වල ළමයි ගයන්නේ පැරණිම ගීතනේ. පැරණි ගීතත් එක්ක අපිට අලුත් ගීතයක් දෙන්න මේ මම එකම කෙනා නෙමෙයි. නමුත් මට විශේෂයෙන් අලුත් ගීතයක් දෙන්න මේ එතුමිය මේ අවස්ථාව දුන්නා. ඉතින් ඒකත් එක්ක ගීතයක් දෙකක් මේ අපි නිර්මාණය කරමින් ගියා. ඒ අතරේ මට හිතුණා මේ මොකද එක්තරා ගීතයක් ජනප්‍රියම කාලයක් තිබුණා විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ. ඉතින් මට හිතුණා මේ එතුමාලව ගීතයක් ගායනා කරගන්න තියෙනවා නම් මං හිතුවා ඒක මට පුදුම වාසනාවක් ගෙන දෙන්නක් කියලා. ඉතින් මම ඕක මම ඊට පස්සේ ගීතයක් රචනා කරා. මේ ගීත රචනා කරා මට නිදිමත නෑ තාත්තේ වෙනදා වාගේ අනේ කතාවක් කියා දෙන්නකෝ ඊයේ වාගේ. එතකොට ඒ ගීතයක් මේ අහන් ඉන්න මගේ පුතා වෙනදා වාගේ මේ හෙට උදේට මේ කතාව අඳින්න ඕනේ කියලා ඒ වගේ පද පෙළියක් තිබ්බේ. ඉතින් මේ ඒකත් එක්ක මේ මට හිතුණා මට මේක එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ගීත බොහෝමයක් සංගීතවත් කරලා තියෙන ආචාර්ය රෝහණ වීරසිංහයන්. මම හරි ප්‍රියයි මම ආධුනිකයෙක් විදියට ඒ කාලේ. අදටත් ආධුනිකයෙක් විදියට මම හරිම ප්‍රියයි එච්.එම්. ජයවර්ධන මහත්මයාටයි මේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ටයි. ඉතින් මම එතුමා ළඟට මේ ගීතය අරන් ගියා. මට අද වගේ මතකයි මේ ගීතය හරි දිගයි. මං හිතන්නේ මම රචනා කරපු හින්දා නෙමෙයි මේ ගීතය මං හිතන්නේ කලා සංගීත ශාස්ත්‍රයේත් මෙවන් ගීතයක් නැති දෝද මන්ද. මොකද හේතුව මේ ගීතය කියවෙන්නේ මේ කතාවක් කියාගෙන යන්නේ. මට නිදිමත නෑ තාත්තේ වෙනදා වගේ අනේ කතාවක් කියා දෙන්නකෝ ඊයේ වාගේ. අහන් ඉන්න මගේ පුතා හොඳ පුතුවාගේ හැබැයි කියලා දෙන කතාව හෙට අඳින්න ඕනේ. ඊට පස්සේ කියාගෙන යනවා කතාව. ලස්සන හිම කුමාරියක් ඉස්සර හිටියා නපුරු කුඩම්ම සමගින් ඇය දුකසේ කල් ගෙව්වා. පුතාගෙන දුක හිතුණට තනියෙන් රැ කඳුලල් සරණ මගේ සුදු අම්මා වාගේ දැයි කියන්න බලලා. ඔක තමයි කතාව. ඔක විශේෂත්වය චරි කතාව කියාගෙන යන්න ඉස්සෙල්ලා පුතාට නිින්ද යනවා. පුතාට නිින්ද යනවා. දැන් මම ඕක ආචාර්ය රෝහණ වීරසිංහයන්ට කියන්න ගියේ නෑ. රෝහණ වීරසිංහ මහත්මයාට පදවැල දුන්නාම රෝහණ වීරසිංහ මහත්මයා මම අහලා තියෙනවා මේ හරි දිගු පදවැල් වලට හරි
කැමති නැති පුද්ගලයෙක් එතුමා ශ්‍රේෂ්ඨ සංගීතවේදියානේ. මට දැන් හරි තැති ගැනීමක් එක්ක මං ගිහිල්ලා එතුමා හම්බුනේ. එතුමා මෙහෙම ඇඟිලි තියලා බැලුවා මේ ගීතය දිහා. බලලා මට මුකුත් වචනයක්වත් කිව්වේ නැහැ. මේ ළමයෙක්ගේ වැඩක් නේ පුතා. ඔයා එන්න මේක මේ අපි කරමු. කවුද කියන්නේ කියලා ඇහුවා. කවුද ගායනා කරන්නේ? මං ගාව විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයාට සමු. එන්නකෝ අපි හදුමු කියලා නිර්මාණය කරා. හරි සුවිශේෂී ගීතයක්. මගේ පදවල අයින් කරන්නකෝ මේ චරිත. එතුමාගේ සංගීත වියමන. මොකද මේ අපි සංගීතය කරලා දුන්නට පස්සේ ඒක පෙර පුහුණු වීම කරද්දි තමයි මටත් ඒ ගීතයේ මේ සංගීත ප්‍රකාශය මේ අසු කරගන්න පුළුවන් වුණේ. ඔහු අර පළවෙනි පාද දෙක මට නිදිමත නෑ තාත්තේ වෙනදා වගේ අනේ කතාවක් කියා දෙන්නකෝ ඊයේ වගේ කියන එක හරි උච්චස්වරයෙන් තමයි කියන්නේ. ඇයි නිදිමත නෑනේ. නිදිමත නැති වෙලාවේ තමයි මේ පුතා කියන්නේ. ඊට පස්සේ ඒ කතාව කියාගෙන ගිහිල්ලා මේ පුතේ අහන්නකෝ කියලා තාත්තා කියනවා. පුතා කියනවා. ආපහු අහන්න කියනකොට කියනවා. ආපහු අඩුලයකින් කියනවා කියලා අනිත් පාර තාත්තා අහන්නකෝ කිව්වහම ඔහු කතා කරන්නේ නැහැ. ඇයි නිින්ද ගිහිල්ලානේ. ඉතින් අවසානයේ මේ සිහිනයක් මැවෙනවා විචිත්‍රවත් කරලා තියෙනවා එතුමා. මට කිව්වා මේ බලයන මේකේ සිහිනයක් තමයි විචිත්‍රවත් කරන්නේ. ඒක හරිම ලස්සන මේ සංගීත භාවිතාව තමයි මේ චරිත මේ අන්තරා කොටස් වල සංගීතය මේ අර දොයි බබෝ කියන සංගීතය තමයි මේ බටනලාවෙන් මේ ලකුණු කරලා මේ පෙරපුන් වලදී අපිට මේ ප්‍රකාශ වුණේ. ඉතින් ඒකත් එක්ක මට ඉතින් අර ලොකු වාසනාවක් එතුමා වගේ මම හිතන්නේ ඉතින් ලංකාවේ තනු උල්පතක්නේ මధుර තනු උල්පතක්නේ. ඉතින් එතුමා සංගීතවත් ගීතයක් සංගීතවත් කර ගැනීම මට මේ ඉතාමත් මේ වාසනාවක්. ඒ වගේම විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගැන කියන්න ඕනේ. එතුමා මේ ගීතය ඉතාමත් ලයාන්විතව විශිෂ්ට විදියට ගායනා කරා. ළමයින්ගේ වැඩවලට පුදුම විදියට උදව් කරන කෙනෙක් නේ එතුමා. ඉතින් විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා ඉතින් මේ අර නිර්මාණකරුවෝ කියන්නේ හරි පුදුම මිනිස්සු මේ චරිත මුදල් කිසිම මුදලක් පසුපස නොගොස් මේ වැඩේ හරිම ලස්සනට කරලා දුන්නා. මේ ගීතය මම අර කියන්නේ ඒකයි. දැන් අර මේ ගීතයේ තියෙන විශේෂත්වය මම මේ අර ලතා වල්පොළ මැතිණියගේ තියෙන අස්ත්‍යාගෝන් ටික් කියලා ගීතයක්. මම හිතන්නේ ඒ ගීතය පමණ දෝ මන්දා මේ එහෙම කතාවක් කියන ළමයින්ට කතා බොහොමයක් තියෙනවා. අර කතාවක් බාගෙට කියාගෙන යද්දි නිින්ද යන මේ කොටසක් එක්ක ගීතයක් මට මේ හසු වෙලා නැහැ. ඒක මගේ මේ දුර්වලකම දන්නේ නැහැ. මට තාම එහෙම ගීතයක් හසු වෙලා නැහැ. ඉතින් මේ එතුමන් වගේ විශිෂ්ට දෙන්නෙක්ගේ මේ අසුර ලබන්න ලැබීම මේ මට ලොකු වාසනාවක්. ඉතින් මේ අර මගේ තව ගීත කීපයක් තියෙනවා එතුමා ළඟට යන්න හරි සිහිනයක්නේ රෝහණ විරිසිංහයන් ළඟට මංජුල වර්ණකුළු සූරියගේ ගීත දෙකක් ලියාගෙන තියාගෙන ඉන්නවා එතුමා ළඟට කියලා සංගීතවත් කරගන්න ඕනේ කියලා. ඉතින් හරිම ප්‍රියයි හරිම ගරු කරන කෙනෙක් එතුමා. අපි ගීතය අහමු. ඒ වගේම තමයි ඔබට ආරාධනා කරනවා මේ මමද අපේ වැඩසටහන VFM රේඩියෝ YouTube අවකාශයෙන් ඔබට දකින්නට පුළුවන් විරාමයක්. මේ මමද අපේ සොඳුරු කතා බහද දවසේදී ගේය පද රචක නලින් පලිහේන සමගින් දැන් බොහෝ අය තමන්ගේ ගායන ජීවිතේ පටන් ගන්නේ කවියෙන් ගීතයට එළඹෙනවා. දැන් මේ අනිත් පැත්ත. ගීතයෙන් කවියට එළඹීමක් තටු ලැබ ඉගිලෙන්නට ජීවිතයේ සොයන කවිපද. චරිත ඔබ හරි. දැන් මේ බොහෝ කවීන් කිවිඳියන් ඔය පුවත්පත් වලට සංගරා වලට කවි ලියලා නොයෙකුත් අවස්ථාවලට කවි ලියලා තමයි පළමුවෙන්ම නිර්මාණකරණයට පිවිසෙන්නේ. ඊට පස්සුව මේ හැමෝම නෙමෙයි බොහෝ පිරිසක් මේ කවි ලියමින් නිරත වෙන අතර බොහොම සීමිත පිරිසක් තමයි ගීතයට එළඹෙන්නේ. හැබැයි මම ගීතය අවුරුදු බොහෝ වසර ප්‍රමාණයක් කරමින් ඉඳලා මම කවියට එළඹුණු කෙනෙක්. ඉතින් ඒක මේ මගේ කතෘ වැකියෙක් තියෙන්නේ මම කවි ලියන්නට පුරුදු වෙමි කියලා. මොකද මේ මම ගීත රචනා කරන කෙනෙක් හින්දා මේ කවි රචනා කරලා නැහැ. නමුත් මට හිතුණා මේ සමහර ඔය රූපවාහිනී වැඩසටහන් ගුවන්විදුලි වැඩසටහන් වල මේ සොඳුරු මේ විචාර කවි පිළිබඳ විචාර මේ වෙනකොට මටත් හිතුණා කවි
ලියන්න ඕන කියලා. හැබැයි මම නිර්මාණකරණයේදී චරිත මේ කවි පොත්, කාව්‍ය සංග්‍රහයන්, ගීත රචනා සංග්‍රහයන්, එතකොට අර ඔබට පෙර කිව්ව පරිදි සුභාවිත ගීතය, සරු අරුත් සහිත ගීත සියල්ල ඇසුරු කරමින් තමයි මේ නිර්මාණකරණයට මේ පෙළඹුණේ. ඉතින් මට හිතුණා කවියට එළඹෙන්න ඕන කියලා. මගේ පළවෙනි කාව්‍ය සංග්‍රහය තට්ටු ලැබී ගිලෙන්නට කියලා මට මේ නිකුත් කරන්න ඕන කියන මේ මතය මත තමයි මේ ওই කාව්‍ය සංග්‍රහය මම නිකුත් කරේ. මේ කාව්‍ය සංග්‍රහයේ ඔබට වඩා ලගන්නා සුළු සිද්ගත්ම කවි පන්තිය මොකක්ද? මේ මාතෘකාව මෙතන තුන පාඩු. ඒ කියන්නේ මම ලියපු කවිද? ඔව් මං හිතන්නේ මෙතන තියෙනවානේ 100කට ආසන්න ප්‍රමාණය. මේ අතරින් වඩා ඔබ බොහොම සහ ඔබට අත්දැකීමක් විදියට ගත්තොත්, පරිකල්පනයක් විදියට ගත්තොත් වඩා ආසක්තම මාතෘකාව මෙහෙමයි චරිත්. ඔය කාව්‍ය සංග්‍රහයේ මේ ඔබතුමා මේ අහන ප්‍රශ්නේ හරි යාවත් ප්‍රශ්න. මේ ඔය කාව්‍ය සංග්‍රහයේ ආදරය, විරහව, පුරාණෝක්ති, එතකොට මේ සමාජයේ බොහොම මේ පොළොවත් මහ පොළොවත් එක්ක පොරබදන මිනිස්සුන්ගේ මේ රැකියාවන්, එතකොට ඛේදනීය දැන් අපි කියමු සුලි සුලං, වතුර ගැලීම්, කුකුඹුරු යායවල්, වතුරෙන් යටවීම, මේ වගේ සහ මේ අපි දැවන්ත ප්‍රශ්නයක් වෙන අලි ගැටුම්, අලි මිනිස් ගැටුම් ප්‍රශ්න ඔය සියල්ල තියෙනවා. ඔය සියල්ල මේ ඔය පුරාණෝක්ති ඔය සියල්ල කැටි කරලා තමයි ඔය කාව්‍ය සංග්‍රහය මම මේ නිර්මාණය කරේ. මොකද විවිධ තේමාවන් විවිධ ප්‍රස්තුති යටතේ තමයි මේ කවි රචනා කරේ. හැබැයි මේ ඕකේ මම හිතන විදිහට ගැඹුරු කවිත් තියෙනවා. නමුත් මම හරි ආසයි මචං කවියට. මචං කියලා කවියක් මේ නිර්මාණය කරා මේ විදේශගත මිත්‍රයෝ සහ මේ අපි අතර තියෙන මේ දුරස්ථභාවයත් එක්ක. ඒක මේ තව පොඩ්ඩක් අපිට විස්තර කරගත්තොත් ඒ කියන්නේ යාළුවෝ ගැනද කොහොමද? මෙහෙමයි මේ ඒ කියන්නේ අපිට චරිත දැන් අපේ සමාජය සහ මේ පාසල් කාලේ අපේ බොහෝ යාළුවන් අපිට හමු වෙනවානේ. සමහර මිත්‍රයින් අපිට මේ ඇසුරු කරන්න වෙන්නේ මේ පාසල් කාලේදී පමණයි. සමහරට මේ ජීවිත කාලෙම මේ මිත්‍රයන් හමු වෙන්නේ නැහැ. දැන් රැකියා ස්ථානයේදීත් එහෙමයි, සමාජයේදීත් එහෙමයි. අපි මේ පාසල් කාලේදී ඔය මිත්‍රයෝ සමහර විට අපිට මේ ජීවිත කාලයේදී හමු වෙන්නත් බෑ. සමහර විට බොහෝ කාලයකට පසු හමු වෙන්නත් පුළුවන්. ඉතින් ඕකත් එක්ක චරිත මේ විදේශගත ඉන්න මිත්‍රයෝ සමහර විට මේ ඔවුන්ගේ අර කාර්යබහුලත්වයත් එක්ක ලංකාවට ඇවිල්ලා යන්නේ දින කිහිපයයි. ඉතින් ඒකත් එක්ක ලියපු කවියක් තමයි මේ ඕකේ තියෙනවා මේ එකම පාසල, එකම පන්තියක හිඳ, එකම පේලියට වී අකුරු ඉගෙන ගත්තා සිට නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්නට සමත්ව ඉහළින්. මොකද අපේ අර සංකේතයක් ඒක. ඒ කියන්නේ අපි ඉහළටම ඉගෙන ගන්නනේ මේ අපි පෙළඹෙන්නේ පාසලේදී. ඉතින් ඒකත් එක්ක ඕකේ මේ මැදදී ඒ කවිය තවත් විකාශනය වෙනවා මේ වෙරළක හිඳ ඉරට සිනහසි බමන මතින් පිහිනා ඉන්දියාවට මීටර් 2-3ක්. ඉතින් එහෙම මේ කාලයක් අපේ තිබ්බන සුන්දර පාසල් කාලයක්. ඉතින් ඒ පාසල් කාලේ අන්තිමට මේ අවසානයේට ඉස්සෙල්ලා අපි කියන්නේ අර අපි පාසලේදී මේ ක්‍රීඩා කරමින් එකට පාඩම් කරමින් එකට මේ විනෝද චාරිකා යමින් තිබ්බ සුන්දර කාලයක් තිබුණා. ඒ කාලයත් එක්ක අපේ මේ සමහර මේ මිත්‍රයන් දුරස්ත වෙලා තියෙනවානේ. ඒක මට විතරක් නෙමෙයි, මට පොදු එකක් මේ කාරණයක් නෙමෙයි. ඉතින් මං අර වෙනත් අත්දැකීම්නේ තමගේ අත්දැකීමක් කරගන්නේ. මට ඕකත් එක්ක තව මේ චරිත තව දෙයක් මතක් වුණා. මම කිව්වනේ ටිබෙටස් මහින්ද විද්‍යාලයට මම පාසල් ගියේ කියලා. මගේ යාළුවෝ කීප දෙනෙක් හිටියා. මේ අපේ ගමේ හිටපු යාළුවන්ට අමතරව මේ අපේ යාළුවෝ මේ අතහැරුණා කීප දෙනෙක්. මගේ පාසල් මිත්‍රයෙක් හිටියා රුවන් කියලා. පහේ පන්තියේදී විතරයි මම ඔහු දැකලා තියෙන්නේ. එතනින් එහාට මම වසර මං හිතන්නේ 30කට අධික ප්‍රමාණයක් යාළුවන්ගෙන් ඇහුවා කොහෙද ඉන්නේ මේ කවුද හම්බුනේ නැද්ද මෙහෙම කියලා. ඒක හරිම සුන්දර මොහොතක් උදා වුණා. අපි අවුරුදු 33කට පස්සේ වසර 33කට පස්සේ පාසලේ මේ ටිබෙටස් මහින්ද විද්‍යාලයේ පාසල් මිතුරන් හමු වුණා. ඒ හමු වෙනකොට ඔහු ඇවිල්ලා හිටියා එතනට. ඔහු තමයි මගේ පොත නිකුත් වෙච්ච දවසේ මේ යාළුවොත් එක්ක එකතු වෙලා ලොකු පොත් ප්‍රමාණයක් ගත්ත පුද්ගලයා වුණේ. රුවන් කියලා. මටත් පුදුමයි. මොකද අවුරුදු 33කට පස්සේ හමු වෙච්ච මිත්‍රෙක්. ඉතින් මේ අදටත් දැන් ඒ යාළුකම මේ දැන් මාස කිහිපයයි.
මාස කීපය මාස 5ක් 6ක් ප්‍රමාණය. ඉතින් එහෙම මිත්‍රයෝ අපිට හමු වෙනවනේ. වසර ගානකට පස්සේ හමු වෙනවා. ජීවිත කාලයට හමු නොවන මිත්‍රයෝ ඉන්නවා. ඉතින් ඕකත් එක්ක ඉතින් අපි අර කාර්යබහුලත්වයත් එක්ක මිත්‍රයෝ මේ එකතු වෙන්නේ අපේ ඒ සුන්දර පාසල් කාලයත් එක්ක මිත්‍රයෝ එකතු වෙන්නේ. ඒ වගේ කවියක් තමයි ඕක. ඉතින් මට විදේශ රටවල් වල මේ පුද්ගලයෝ මේ කතා කරලා කියන ওই කවිය ගැන. ඕකේ අවසානයේ තියෙනවා ගමන කෙදිනක හෝ කෙලවර හමුවෙමු එකම තැනක එදාට බැහැ සෙට් වෙන්න මචං ඔය ධම්මා සංගාරා. මොකද මේ චරිත මේ අපේ කාලය බොහොම මේ සීමිතයිනේ. අර ජීවිතය කියන්නේ ඕකේ අර මුල් කවියේ තියෙනෙත් මේ ජීවිතයේ හිස් පිටුවක් ලියා නිම කරන්නට බැරි එහෙත් ලියමින් යමි මම තවමත් එකින් එක පළවෙනි කවිය. ඉතින් මේ ජීවිතය කියන්නේ යාම්මයෙන් පමණයිනේ. මේ දෙක මැද්දේ කියවා ගැනීමනේ අපේ ජීවිතය කියන්නේ. අර කියනවනේ චරිත මේ හිතන දේ වෙන්නෙත් නැහැ වෙන දේ හිතා ගන්නත් බෑ කියලා මේ ජීවිත. අද මම බස් රථේ එනකොට මේ හරි සුන්දර සිදුවීමක් වුණා. මේ යාචකයෙක් නැග්ග බස් එකට යාචකයෙක්. ඔහු කිව්වා හරි කවිපේලියක් මට මේ මතකෙන් කියන්නම් මට තරම් මතක නැහැ. මේ මගේ කවියත් එක්කම මේ බද්ධ වෙනවද කියලාත් මට පස්සෙ හිතුණා. හරි අමාරුවෙන් මම මේ මතකේ තියාගත්තා. ඉපදෙන එක සුළු දෙයක්. මේ යන එක සුළු දෙයක්. මේ දෙක මැද ජීවත් වෙන එක නම් මහ පුදුමයක්. නියඟේ එක දිගට ඇවිත් කන්න දෙයක් නැති වුණාම ඇතෙක් වුණත් දන ගහනවා පරාජිතව අහේනියට. මේ ජීවිතේනේ මේ කියන්නේ මේ දෙක මැද්දේ මේ කියවා ගැනීමනේ ජීවිතය. මේ අපේ සතුට දුක දුම්නස සියලුම දේ විඳ දරා ගැනීමනේ අපේ ජීවිතය කියන්නේ. ඉතින් මේ පළවෙනි කවියේ මේ අරුත මම මේ පැහැදුවේ. නමුත් මේ අර කවියත් එක්කත් ඒකනේ මේ අපේ කාර්යබහුලත්වයත් එක්ක අපිට හමු වෙන්න අවස්ථා බොහොම විරලයිනේ අඩුයිනේ. ඉතින් ඒකත් එක්ක මේ මචං කවියට මම මේ බෙහෙවින් ප්‍රිය කරනවා සහ මගේ මිතුරන් කතා කරලා කියනවා මේ දවස්වල මේ කවිය පිළිබඳව. ඒ කවිය අතරතුර ඊළඟ ගීතයට යනවා කල්පනාලෝ මල්වනේ. චරිත් මේ මම මේ හරිම ප්‍රියයි මේ ආචාර්ය කේමදාස මාස්ටර්ටත් හරිම ප්‍රිය කෙනෙක් මම. අපි උග්‍ර රසිකයෝනේ. රසිකයෝ විදිහට මේ හරි ප්‍රියයි සෝමදාස ඇල්විටිගල මහත්මයාට සරත් දසනායක මහත්මයාට ආචාර්ය කේමදාස ශූරින්ට ඒ වගේ දැන් මෑතක ඉන්න නවරත්න ගමගේ මහත්මයා කරුණාරත්න විජය වර්ධනයන් සමන්ත පෙරේරා මහත්මයා එතකොට කලින් ආචාර්ය වික්‍රත්න සංගීතඥයෙක් විදිහට ගත්තාම ඒ සියලුම දෙනාට ප්‍රියයි. දැන් ඔය නාමාවලිය ඇතුලේ මම අර පෙර කිව්ව පරිදි නාමල්ලුටුකමත් මට අයිති වෙනවා. නාමල්ලුටුකම පළවෙනි මේ කැසට් පටයේ සොඳුරු නිර්මාණත් මට මම හරි ප්‍රියයි. ආත්මාලීනගේ මහත්මයාගේ මේ සොඳුරු නිර්මාණ වලට හරි ප්‍රියයි. එහෙම මේ අපි කියමු ඒ අර කුලකය උනාට වුණුත් ඒ නිර්මාණ වල මේ තනු රචකයෝ විදිහට සොඳුරු තනු රචකයෝ අපේ ජීවිතවල හිටියා. ඉතින් ඒකත් එක්ක මේ මම හරි කැමතියි මේ කේමදාස මාස්ටර්ගේ ගීත වලට බොහොම කැමතියි. ඉතින් කල්පනාලෝ මල්වනේ මේ ගීතය මම අහලා තියෙන විදිහට මේ ආචාර්ය අජන්ත රණසිංහයන් ලිව්වේ මේක පටිගත කරද්දී මේ වාදන භාණ්ඩයක් නැතුව අර ට්‍රම්පට් එක ගුවන් විදුලිය කොරිඩෝ එකේ ට්‍රම්පට් වාදනය කරන පුද්ගලයෙක් යොදාගත්තා කියන එකනේ ඔය ගීතේ තියෙනවා. ඔය ගීතේ එක තැනක මේ ප්‍රකාශ කරනවා. මමත් ඒ කාලේ පාසල් යන කාලේ බලුවා මොකද මේ ට්‍රම්පට් වාදනය වගේ එකක් මේක මේ බොහොම මේ යොදාගෙන තියෙන්නේ කියලා. නමුත් ඒකේ අර ආදරයේ ප්‍රකාශය ආදරයේ සුන්දරත්වයත් එක්ක හරියටම ඒක මේ බද්ධ වෙනවා. ඉතින් මාස්ටර් කොහොමත් අතිශය මේ කේමදාස මාස්ටර් අතිශය විශිෂ්ටයෙක්නේ. ඉතින් මම මේ එතුමාගේ ඔය කල්පනාලෝ මල්වනේ ගීතය අභිවර්ධන බලසුන ඉතාම මధుර විදිහට ගායනා කරලා තිනවා. මම ඒ ගීතයට හරිම කැමතියි මේ ඒ ගීතයට ආදරය පිළිබඳ ප්‍රකාශයක් ඉඳලා. ඉතින් මේ මාස්ටර් මට එක විනාඩි 5කට හමු වෙලා තියෙනවා මේ චරිත් රූපවාහිනී ආයතනයකදී මේ එතකොට මේ කේමදාස මාස්ටර් මේ අනුර ඉදිරිසිංහගේ ගීතාවලිය කරලා තිබ්බා. එච්.ආර්. ජෝතිපාලගේ ගීතාවලිය මේ එතුමා කරලා තිබ්බා මේ අනුර ඉදිරිසිංහ ලවා. එතකොට මේ ඔය මං පෙර කිව්ව පරිදි ආදර මල් පවනේ සීත මෝසම් ඔබ ළඟ ඉන්න මගේ වාසනාවේ සුරංගනා රෝස කැකුල රෝසා කැකුළු මලක පෙතියගමුතු කඳුළු කැටසලා කිති කැවි ආදරේ තව ලස්සන සින්දුවක් තිබ්බා මේ මම ජෝතිපාල මහත්මයාගෙත් අහලා නැහැ නැට වෙන පැද්දෙන රැඟුම් විමන් සැදුනා මහමිල් වතුවට මුතුමල් සලසල සලිත ඇඟුම් රැඳුනා මොකද මේ ඒ වගේ ගීතයක්. ඔය සයන්න හරි ලස්සනයි ජෝතිපාල මහත්මයාගේ. ඉතින් මේ අනුර ඉදිරිසිංහයන් මේ ගිය සතියේත් අපේ නිවසට ආවම මම ওই ගීතය කොටසක් මේ ගායනා කරගන්නවා. ඉතින් මාස්ටර්ගේ ගීත වලට මම බොහොමයක් කැමතියි අනිත් සෙසු
අයත් එක්කත් බලනකොට ඉතින් මේ මම ඒ ගීතය තමයි මේ තෝරගත්තේ. අපි ගීතය අහමු. අවසාන කතාබහ සමගින් එකතු වීමේ බලාපොරොත්තු වෙමු. ගේපද රචක නලින් පලිහේන සමගින් අද දවසේ අපේ සොඳුරු කතාබහ දයරත්න රණතුංග ඒ වගේම මහාචාර්ය සනත් නන්දසිරි මේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ගායකයින්ට ගී පබැදුම් නිර්මාණය වුණා. ඒ අතීතය ඒ මතකය. චරිත ඔකට මේ වෙනස් විදිහකට එකතු කරන්න ඕනේ. එතුමන්ලා මේ මගේ ගීත සංගීතවත් කරා. තාම පටිගත කරේ නැහැ. ඒ කියන්නේ මේ මම චරිත් මේ මම කිව්වේ උග්‍ර රසිකයෙක් මේ බොහොම ගීත වලට පුදුම විදිහට ප්‍රිය කරන රසිකයෙක් අර කියනවනේ කියමනක් නිර්මාණකරුවෙක් වෙන්න පළමුව හොඳ රසිකයෙක් වෙන්න ඕන කියලා. තාමත් තියෙන ඒ රසිකත්වයේ චරිත. නිර්මාණකරුවෙකුට වැඩිය මට තියෙන රසිකත්වය. ඉතින් ඒ රසිකත්වයත් එක්ක මම ඔබතුමාට අර පෙර කිව්වේ මම හරිම ප්‍රියයි එච්.එම්. ජයවර්ධනයන් සහ මේ රෝන් වීරසිංහ මහත්මයාට. ඉතින් මම එච්.එම්. ජයවර්ධන මහත්මයාට මේ ළමා ගීතයක් මේ නිර්මාණය කරගන්න ගියාන් පසුව මට මේ ගුවන්විදුලියේ මේ සරල ගීත වැඩසටහනක් ආව W ප්‍රේමරත්නයන්ට. ඒ ගීත තුනක් නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. ගීත තුනම රචනා කරා. මම එක ගීත දෙකක් එච්.එම්. ජයවර්ධනයන්ට දුන්නා. ඉතින් එච්.එම්. ජයවර්ධනයන් මේ නිර්මාණය කළ දුන්නා W ප්‍රේමරත්නයන්ට සඳකන් ගලලා මල් පෙති මත පිනිදිය තැවරෙන යාමේ සිත තුල උතුරන ආදරේ සීකර පන්හිඳගෙන සුරතේ පත්තිරු පුරවා ලියා තබන්න කඳුලැල් පිස දෙනතේ කියලා ගීතයක්. ඉතින් මට ඒකත් එක්ක තව ප්‍රිය වුණා එතුමාට කියලා ගීත ටිකක් නිර්මාණය කරගන්න. ඉතින් මේ චරිත මම එතුමාට කියලා ගීත 20 ගාණක් නිර්මාණය කරගත්තා. තව එකක්වත් පටිගත කරේ නැහැ. ඒ කියන්නේ සියලුම ස්වර ලිපි ලියලා සංගීත භාණ්ඩ ලකුණු කරගෙන ඒ සියල්ල කරගත්තා. එතුමායි මේ අවසාන කාලේ බොහොම මේ ළඟ ඇසුරක් තිබ්බා. මට දුරකථනයෙන් කතා කරනවා ගීත නිර්මාණය කරනවා මම යනවා ළඟ ඇසුරක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක මම විශාරද නිමල් ගුණසේකරයන්ට කියලා මේ ගීත 25ක් පමණ හදාගත්ත. තාමත් පටිගත කරේ නැහැ සංගීතවත් කළා. මොකද එතුමා තමයි මගේ ජීවිතයේ මාව හැරවුම් ලක්ෂය මගේ මේ සුභාවිත ගීතයට හැරවුම් ලක්ෂය එතුමා. ඒ කියන්නේ මංජුල් වර්ණකුළු සූර්ය මගේ මේ ජනප්‍රියම ගායකයා වෙලා මගේ ගීත කීපයක් ගායනා කරා වගේම මට නිමල් ගුණසේකරයන් කියන්නේ මේ ඔහු වාග්යකාරණයේ මේ චරිත. ඒ කියන්නේ භාෂාව පිළිබඳව මනා දැනුමක් තියෙන කෙනෙක් තමයි විශාරද නිමල් ගුණසේකරයන්. ඒ කියන්නේ ගීතයක් ලියලා ගීතයක් සංගීතවත් කරලා ගීතයක් ගායනා කරන මේ කෙනෙක් තමයි විශාරද නිමල් ගුණසේකරයන්. ඉතින් මට බෙහෙවින් ඒක රුකුලක් වුණා මගේ ගීතවල භාෂාව හැඩතල ගීත ශෛලිය මේ හඳුනා ගන්න සහ මේ ඉගෙන ගන්න. ඉතින් නිමල් ගුණසේකරයන් සමග ගීත කීපයක් කරා සහ මහාචාර්ය සනත් නන්සිරියන් සමග එතුමා සමග ගීතයක් කරගන්න ලැබුණා. සංගීතවත් කළා තාම පටිගත කරේ නෑ. මං සංගීතවත් කරගත්තා සොඳුරු මල්බර වසන්තේ කියලා ගීතයක්. මේ ඉතින් මට ඕනකම තිබ්බ සයන්නෙම පටන් ගන්න එතුමාගේ නමත් සනත් නන්සිරි මහත්මයා හින්දා ගීතේ නමත් සොඳුරු මල්බර වසන්තේ මේ හින්දා සංගීතය මේ සොරයත් සාහින්ද පුතාගේ නමත් සිතුම් පලියේන මම ඉතින් ඒ වගේ ගීතයක් රචනා කරගත්තා. පුතාට තමයි රචනා කරගත්තේ. තාම පටිගත කරේ නැහැ. ඉතින් මේ සහ ආචාර්ය දයාරත්න රණතුංගයන් සමග ගීත දෙකක් නිර්මාණය කරගත්තා. ඒකත් පස්සේ ඔය සියල්ලත් එක්ක තමයි මේ දැන් පටිගත කිරීම තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ මගේ මේ සාම්ප්‍රදායික මේ ශෛලියේ ගීතත් එක්ක චරිත මේ වෙනස් ගීතයක් මට නිර්මාණය කරන්න හම්බුණා සිද්ධාර්ථ කියලා ගීතයක්. සිද්ධාර්ථ ගීත මම හිතන්නේ මගේ පිරිවැයක් නොදරා නිර්මාණය කරපු එකම ගීතය තමයි සිද්ධාර්ථ ගීතය. ඒක මට අවස්ථාව දුන්නේ මගේ සහන්ද සිල්වා කියලා මිත්‍රයෙක් අර මම කිව්ව පාසල් කාලේ අපි එකට රොක් වෙන මිත්‍රයෙක් හිටියා සහන් සිල්වා කියලා. ඔහුගේ මේ පුතෙකුට ගායනා කරන්න තමයි මේ රුසිත් විභාසිත කියලා පුතෙකුට ගායනා කරන්නට තමයි මේ ගීතය නිර්මාණය කරේ. මේ සාලිය ඊළඟ සිංහ කියලා මේ නවක සංගීතඥයෙක් සම්මානලාභී සංගීතඥයෙක් ඔහු තමයි සංගීතවත් කරේ. මේක රූපගත කරේ මාලිගා තැන් කියලා පන්සලක. ඉතින් ඒ සියල්ල මේ පිරිවැය දරුවේ මගේ මිත්‍රයා. ඉතින් මම ඔය අවුරුදු 27ක් තිස්සේ නිර්මාණය කරමින් මගේ පිරිවැය දරා බොහෝම දුෂ්කර ගමනක් යනකොට ඒ නිර්මාණය කරපු එකම ගීතය සිද්ධාර්ථ ගීතය. ඉතින් ඒ ගීතය නිර්මාණය කරලා YouTube අවකාශයේ මේ අපි පළ කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඉතින් හිමින් ගමනක් යනවා මේ චරිත්. ඉතින් මේකත් එක්කම අහන්නට ඕනේ කියලා හිතුණා මේ අවසාන කතා බහ නිසා. දැන් අර 2022 රැකියාවෙන්
සමුගන්නවනේ. එතනින් එහා ජීවිතය කොහොමද සකසගන්නේ සකසා ගන්න ඒක හොඳ කතාවක්. මම මේ යම් ඉදිකිරීම් මගේ ඉංජිනේරු මහත්මයෙක් සමග ඉතා සුළුවෙන් පොඩි ඉදිකිරීම් ශේෂ්ත්‍රයට සම්බන්ධකම් තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ චරිත් සමහර විට සති 2යි සති 3යි සමහර කාලවල මාසයක්ම නැහැ. ඉතින් ඒ වගේ මේ දැන් අර මම වෙනම කෙනෙක් හින්දා මේකෙන් පිටත පුද්ගලයෙක් හින්දා ඒකත් එක්ක තමයි බොහොම දුෂ්කර ගමනක් මේ චරිත්. ඉතින් අර පුතා උසස් පෙළ කරනවා. ඉතින් ලොකු කලබගෑනි වලට මූණ දෙමි යන ගමන. ඊට වැඩිය මං හරි ප්‍රියයි නිර්මාණකරණයට. ඉතින් නිර්මාණකරණය තමයි මගේ මේ අර නිර්මාණය කරන්නේ කරාට මේ හරියන්නේ නැහැ ජීවිකාව ගෙනියන්න බෑ. නමුත් මගේ බිරිඳ මේ මාව තේරුම් ගත්ත හින්දා ওই නිර්මාණකරණයට මනා රුකුලක් මේ පිටිවහලක් වෙනවා මේ මගේ බිරිඳ නිශාන්ති ධම්මිකා අයත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ පුතා සිතුම් පලියේන දුව හසඳි පලියේන. ඉතින් මේ ඔබ දන්නවනේ ඉතින් නිර්මාණයක් කරනකොට විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඉතින් ඒකත් එක්ක එක නිර්මාණයක් කළා සමහර විට අපි අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා. මොකද අපි අර මුදල් තියෙන මේ මත නෙමෙයිනේ අපි නිර්මාණයක් කරන්නේ. අපේ ආශාව සහ මේ ගමනට අපි මේ දායකත්වය දෙන්න ඕන මේ හේතුවක් හින්දානේ අපි නිර්මාණකරණයේ යෙදෙන්නේ. එතකොට දැන් අර ඔබ කිව්වා අර අපි අනිත් එක චරිත් මේ බොහොම තරු තරඟ සහ වෙනත් වැඩසටහන් තියෙනවනේ මම ඒකත් කියන්න ඕනේ. ඒ වැඩසටහන් අතරේ මේ ස්වතන්ත්‍ර ගීතයට මේ අවකාශය ඉඩහසර දෙන එක බොහොම අඩුයි. අර පෙලක් මේ ගුවන් විදුලි නාලිකා තියෙනවා මේ බොහොම මැලි මේ ඒ අවස්ථාව දෙන්න. ඉතින් තරු තරඟ හොඳයි. මොකද අලුත් මේ නවකයන්ට එන්න ඉඩහසර දෙන එක හරිම හොඳ දෙයක්. ඒක අපි දන්නවා. නමුත් අර ස්වතන්ත්‍ර ගීතයට ඉඩහසර දෙන්න උන් කිසි වෙලාවක කැමති නැහැ. ඉතින් ඒ අතින් මම හරිම මේ ස්තුතිවන්ත වෙනවා ගෞරවාන්විත මේ සභාපතිතුමා ඇතුළු චරිත් මහත්තයා ඇතුළු මේ කාර්ය මණ්ඩලයට සහ VFM එක නාලිකාවට මට මේ ඒ කියන්නේ ස්වතන්ත්‍ර ගීතය අලුත් ගීතයත් එක්ක මේ අවස්ථාවක් මේ ලබා දුන්නට මොකද මේ ගමනට තවත් මේ ලොකු රුකුලක් වෙනවා මේ මගේ නිර්මාණ දිවියට. ඒක කියන්න ඕනේ චරිත් මොකද මේ කාලේ එහෙම මේ නාලිකා බොහොම විරලයි මේ චරිත්. එසේනම් ඒත් සමගින් අපි අද වැඩසටහන් නිමවටපත් කරනවා. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් හැමදිනාටම ජය සතුට ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න මම චරිත් චෑලත්.